මාතෘකාව අද දවසේ පණිවිඩයේ මාතෘකාව ඔබට පුළුවන් සිත්වල තබා ගන්නට පුළුවන්, ලියා ගන්නට ලියා ගන්නට පුළුවන්. සියලුම අඳුරු කාලවල සභාව කියන්න මීට වැඩිය ශබ්දෙන් කියන්න පුළුවන් සෙනගක් ඉන්නවනේ කියන්නේ. ඔබේ ජීවිතය ඉදිරිපිට සියලුම අඳුරු කාලවල ස්වාමීන් වහන්සේගේ වචනෙන් ආදර්ශයක් වූ චරිත දෙකක් ගැන අපි බලන්නට යනවා. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ පොළොවේ සේවය කළා වූ ශරීරයෙන් යුක්තව සේවය කළා වූ කාල පරිච්ඡේදයේ ඊටම ආදර්ශමත් චරිත දෙකක් ගැන අපි බලන්නට යනවා. මේ චරිතවල ජීවනය දෙවියන් වහන්සේගේ සෙනගෙනි අදත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ආමේන්. මක්නිසාද පාවිච්චි කරපු හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන පාවිච්චි කළා. කතා කරපු හැම වචනයක්ම සුද්ධාත්මයන් වහන්සේ විසින් පොළඹවනු ලැබ කතා කරනු ලැබුවා. ආමෙන්. එනිසා තමයි මුල් සභාවේ ප්‍රේරිතයන් ඊටම බලෙන් සාක්ෂි දරන්නේ කතා කරන තැනන් වහන්සේව එපා නොකරන්නට නුඹලා බලාගනිල්ලා කියා. කතා කරන්නා වූ තැනන් වහන්සේව එපා නොකරන්නට, ඒ කියන්නේ වචනය ප්‍රතික්ෂේප නොකරන පිණිස ආත්මයන් වහන්සේ ඔබටයි මටයි කතා කරගෙන සිටිනවා. ආමෙන්. මාතෘකාව දැන් කියන්න නැවත. සියලුම අඳුරු කාලයන් තුල දැන් මේ පණිවිඩයට එකඟව මේ නමස්කාරය මැද්දේ පාස යොහන් පාස රුක්ෂාන් වාදනය කරලා, පාස යොහන් නමස්කාර කරලා, දරුවන් වාදනය කරලා ඔබ නමස්කාර කරද්දී මටත් ලැබුණා ඔබට යමක් කියන්න ඕනේ කියලා මේ වගේ තාලයක්, මේ වගේ වචනයක්. මේක තියෙන වැදගත්කම තමයි ඔබත් මා සමග ගායනා කරන්න ඕනේ. දුක අඳුර ඇති කාලයේ මොර ගසමි යේසුට මගේ කියන්නේ අඳුර ඇති කාලයේ මොර ගසමි යේසුට මගේ මාසනසන්ට මුදවන්ට හැකි වූ බලේ ඔබ සතුව ඇත යේසුනේ. මාසනසන්ට මුදවන්ට හැකි වූ බලේ ඔබ සතුව ඇත යේසුනේ. අඳුර ඇති කාලයේ මොර ගසමි යේසුට මගේ
තනි නොකර ගෙන යන්ට ඇතේ පෙමේ ඔබ සතුව ඇත යේසුනේ අසරණව සිටියේ දිනේ මට සරණය වූ මගේ යේසුනේ අසරණව සිටියේ දිනේ සරණය වූ මගේ යේසුනේ මට ලං වීලා සනසන්ත අත් නොහැරේ අදට ඔබයි යේසුනේ මට ලං වීලා සනසන්න අත් නොහැරේ අදට ඔබයි යේසුනේ අදට ඔබයි යේසුනේ කියන හැම කෙනෙක්ම අදට ඔබයි යේසුනේ ඔබ සතුව ඇත යේසුනේ ඔබ සතුව ඇත යේසුනේ හාලෙලූයා ලූක් සුභාරංචිය දෙවනි පරිච්ඡේදය 25 වෙනි පදයේ සිට 31 වෙනි පදේ දක්වා සභාව මේ චරිත දෙක අපේ ජීවිත භක්තිවන්ත ජීවිතය කිතුණු සභාව තුළ කිතුණු ජීවිතය තුළ ස්ථාපිත කරනු ලබනවා. ආමෙන්. හalleluya. ආමෙන්. දෙවියන් වහන්සේගේ සභාව ඔබගේ භක්තිවන්ත ජීවිත ස්ථාපිත කරනු ලබනවා මේ චරිත දෙක. පළවෙනි චරිතය සිමියොන්ගේ චරිතය, දෙවනි චරිතය ආනාගේ චරිතය. හalleluya. ආමෙන්. ආමෙන්. මේගොල්ලන්ගේ පසුබිම් ඉතිහාසය, මේගොල්ලන්ගේ පියවරුන්ගේ ඉතිහාසය ඒ ඔක්කොන්ටම වෙලාවක් දැන් ගන්ට බැරි නිසා අපි මෙතන මේගොල්ලන්ගේ චරිත කොහොමද මේගොල්ලන්ගේ චරිත බලපෑමක් ඇති වුණේ, බලපෑමක් ඇති වෙන්නේ කියන එක පමණක් අපි බලන්ට යනවා මේ උදෑසන. ඔක්කොම කියමු උන්වහන්සේට ප්‍රශංසා වේවා කියලා. මදි. ප්‍රශංසා වේවා. ඔක්කොම කියමු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා. හalleluya. Hallelujah. දැන් සුවමෙහෙට ඇවිල්ලා ඉන්න ඔබ දීර්ඝව මේ ජීවිතේ උන්වහන්සේ අනුව යන කෙනෙක් වෙන්නට පුළුවන්. නැත්නම් ඔබ අද ප්‍රථම වතාවට මේ ස්ථානෙට ඇවිල්ලා මේ පණිවිඩය අසාගෙන ඉන්නවා පුළුවන්. නැත්නම් නිවසක ඉඳලා ඔබ අසාගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් YouTube නාලිකාව තුල ඔබ දැන් මේ වෙලාවේ මේ පණිවිඩය විවිධ දේශයන් වල, විවිධ ගම්වල, විවිධ ස්ථානවල විවිධ තත්ත්වයන් වලට මුහුණ දීගෙන ඔබ මේ පණිවිඩය අසාගෙන ඉන්නට පුළුවන්. හalleluya. නමුත් අනිවාර්යයෙන්ම එකක් දන්නවා, ඔබ ආශිර්වාද වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ අතගසනවා, ඔබ සුව වෙනවා, ඔබ නිදහස් වෙනවා, ඔබේ පීඩාවෙන් ඔබ මුදා හරිනවා නාසරේ යේසුස් වහන්සේ. ආමෙන්. හalleluya. හalleluya. අද උදෑසනත් මේ මලවුන්ගෙන් නැගිට මරණය පරාජය කරපු නාසරීය යේසුස් වහන්සේ ගැන කතා කරන්නට මට ලැබිලා තියෙන උනන්දු ආත්මය සහ මේ උන්වහන්සේගෙන් වූ ධෛර්ය ශක්තිය ගැන, ඒ වගේම ආත්මේ ඇති ඒ සැබෑ පිපිදීම ගැන මා ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හalleluya. සෑම කෙනෙක්ම උන්වහන්සේට ප්‍රශංසා වේවා කියා. ඒ නිසා වේලාව නාස්ති කරගන්න බෑ. අද දවසේ එකම පරිච්ඡේදයක මේ චරිත දෙක තිබෙන්නේ. වෙනත් පදයක් ආත්මයන් වහන්සේ මඟ පෙන්නලා තිබෙන විදියට අනාගත වතුරුවරුන් තුල එක්කෙනෙක් දෙන්නෙක් තුල මඟ පෙන්නලා තියෙනවා. ඉතින් ඒවත් ඔබ ස්පර්ශ කරයි. ලුක් සුභාරංචිය දෙවනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ ඉඳලා අපි ආරම්භ කරනවා. බ්‍රදර්. බලව යෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේය. නැවත බලව යෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේය. කියන්න. මේ මිනිසයා ඊශ්‍රායල්ගේ සැනසීම බලා
සිටියා වූ ධර්මිෂ්ඨ වූ මේ භක්තිවන්ත වූ මිනිසයා ඊශ්‍රායල් ඊශ්‍රායල් ජනතාවගේ සැනසීම බලා සිටියා වූ මිනිසෙක්ලු. හලෙලුයා මේ මිනිසයා නෑ මුල ඉඳලා යෙරුසලමේ බලව යෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේය. එවකට අහගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව පහළ වෙලා උන්වහන්සේව කැප කරන්නට පෙර කාලය තුල දෙවියන් වහන්සේගේ ගෘහේ දේව සභාවේ දෙවනස්ගේ මාලිගාවේ ජීවත් වෙච්ච ඔබ වගේ ආපු ගිය මිනිසෙක් සිටියා. එයාගේ නම සිමියෝන්. එයා ඒ ජීවිතයේ තිබිච්ච භක්තිවන්තකමේ ප්‍රමුඛ ප්‍රධාන ගුණාංගයක් තමයි සැනසීම බලාගෙන සිටියා වූ කෙනෙක්. හලෙලුයා ඒකේ විශේෂත්වය ඔහුගේ සැනසීම පමණක් නොවේ සමස්ත මුළු ඊශ්‍රායල් ජනතාවගේම සැනසීම බලාගෙන සිටියා වූ එක පුද්ගලයෙක්. හලෙලුයා ඔක්කොම කිව්ම හලෙලුයා කියලා නේද? දැන් මේ සැනසීම නැති සමාදානය නැති විවේකයක් නැති මේ ජීවත් වෙන අපි මේ ජීවත් වෙන ලෝකය තුල ඔබට මා කියන දේ තේරෙනවා තමාටම සැනසීමක් නැති තමාටම විවේකයක් නැති තමාටම දරන්න බැරි සමස්ත මේ ලෝකය ගැන මම කතා කළොත් එවැනි මිනිසයන් ඉන්න ලෝකයක සහ යම් දේශයක දේව ආත්මය ඇති මේ මිනිසයාගේ ජීවිතය හරි පුදුමයි. ඔහු ඊශ්‍රායල්ගේ සැනසීම බලාගෙන සිටියා වූ මිනිසෙක්ලු. හලෙලුයා අද උදේ බලද්දී මෙතන ඉන්න තාත්තලා අම්මලා ප්‍රධාන කොට තමගේ පවුලේ සැනසීම බලාගෙන ඉන්නවා අය. මෙතන ඉන්න දරුවෝ ඉන්නවා තමාගේ දෙමව්පියන්ගේ සැනසීම පතාගෙන බලාගෙන ඉන්නා වූ අය. ආමෙන්. මේ පණිවිඩය අසාගෙන ඉන්න ඔබ පවා සෙනෙවන්ත දියණිය සෙනෙවන්ත පුත්‍රයා කොතන සිට හරි ඔබ මේ පණිවිඩය අසාගෙන ඔබ බලාගෙන ඉන්නවා මණ්ඩපය දෙස. මම ඔබට කියනවා ඔබත් ඔබගේ ජීවිතේ මේ වෙලාවේ සැනසීම බලාගෙන ඉන්නවා තමාගේ දරුවගේ කාරණාව සම්බන්ධව. තමාගේ ස්වාමි පුරුෂයාගේ කාරණාව සම්බන්ධව. තමාගේ නේද බිරිඳගේ භාර්යාවගේ කාරණාව සම්බන්ධව. තමාගේම පවුලේ අයගේ කාරණාව සම්බන්ධව කවදා කොහොම කොයි වෙලාවේ කොයි විදියකට සැනසීමක් ලැබේද කියලා ඔබ කල්පනා කරනවා. හලෙලුයා අම්මලා තාත්තලා එළි වෙච්ච වෙලාවේ ඉඳලම ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන සිත්හි තිබෙන බරක් තමයි සැනසීම. සැනසීම. හලෙලුයා. හලෙලුයා සැනසීම ඕනේ. මේ කාරණාව විසඳිලා සැනසීම ඕනේ. මේකෙන් නිදහස් වෙලා අපේ පවුලට නිදහස් වෙලා මේකෙන් සැනසීම ලැබෙන්න ඕනේ. මගේ දරුවා සුව වෙලා මට සැනසීමක් ලැබෙන්න ඕනේ. මගේ බිරිඳ සුව වෙලා මගේ ස්වාමියා සුව වෙලා මට සැනසීමක් ලැබෙන්න ඕනේ. මේ තිබෙන නේද බරපතල තත්ත්වේ නිදහස් වෙලා මට මගේ පවුලේ අයට නිදහසක් ලැබෙන්න ඕනේ. හැම අම්මා තාත්තා කෙනෙක්ම තමාගේ දරුවෝ නිදහසේ ගමන් කරනවට සැනසීමේ ඉන්නවට කැමති. හැම දරුවෙක්ම තමාගේ අම්මා තාත්තා සහ පවුලේ අය කොතන ජීවත් වුණත් ඒගොල්ලෝ සැනසීමේ ඉන්නවට කැමති. සැනසීම ප්‍රාර්ථනා කරන අය වෙනුවෙන් කැපවීමට ඔබට ආරාධනාවක් තියෙනවා. ආමෙන්. හලෙලුයා ඔක්කොම කියමු හලෙලුයා කියලා. තමා මූණ දෙන තමාගේ தත්ත්වය මේ වෙද්දි මොකද්ද කොහොමද කියලා නේද දන්නේ නැති වුණාට මම ඔබ දන්නවා. මිනිස්සෙක් බයිබලයේ කියනවා තමාගේම ශෝකය දරයි. මිනිස්යාගේ සිත තමාගේම වේදනා සහ ශෝක දරයි කියලා. එනිසා තමයි උන්වහන්සේ කිව්වේ මේ දරාගෙන ඉන්න දේවල් දුවේ පුතේ මා වෙතට ගෙනලා තියපන් මම නුඹව සනසන සැනසීලා දෙන මුදාහරින යේසුස් වහන්සේ. ප්‍රශංසා වේවා. හලෙලුයා. හලෙලුයා. දැන් සිමියෝන් ඊශ්‍රායල්ගේ සැනසීම බලාගෙන ප්‍රාර්ථනා කරගෙන සිතාගෙන සිටියා වූ කෙනෙක් ඊශ්‍රායල් ජනතාවගේ. ආමෙන්. ආමෙන්. ඔබගේ පවුලේ අයිති වූවන්ගේ සැනසීම
ඔබ බලාගෙන ඉන්නවා. ඔබට ওই මුණ දෙන ප්‍රශ්නෙන් කවදාද ඔබ නිදහස් වෙලා ඔබට සැනසීමක් ලැබෙන්නේ? මම දන්න එක දෙයක් තියෙනවා. මම දන්න එක දෙයක් තියෙනවා. මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ප්‍රශංසා වේවා ස්වාමීනි. මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මම දන්නේ උන්වහන්සේට සියල්ලෙන්ම ඔබ මාව මුදවන්ට උන්වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. හලෙලූයා. ආමෙන්. එනිසා අන දෙවනි තැන තියෙනවා චුට්ටක් බ්‍රදර් ඉන්න. මේ වගේ කැපවීමකට පරිත්‍යාගශීලී භාවයකට බලා සිටීමකට පූජා වීමකට විශේෂ හේතුවක් තිබුණා සිමියොන්ගේ ජීවිතය තුළ. ආමෙන්. හලෙලූයා. නිකම් මිනිස්සෙකුට එම වෙන්න බෑ. ආමෙන්. මේක යුගය අපි දන්නා සමහර විට අම්මා මරලා හරි සල්ලි අරන් යන යුගයක්. තාත්තා මරලා හරි සල්ලි අරන් යන යුගයක්. තමාට සැනසෙන්න ඕන මාර්ග සැනසෙන පිණිස සැනසීම ලබන පිණිස අම්මා තාත්තා මරලා හරි දරුවෝ මරලා හරි දරුවන්ව විසු කරලා හරි විකුණලා හරි පුළුවන් වයස්වල එහෙම ජීවත් වෙන යුගයක් මේක. නමුත් මනුෂ්‍ය පුත්‍රයා ඔබට දීපු කරුණාවේ හදවත ගැන ජීවමාන දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හalleluya. හalleluya. ඔබ කියමු හalleluya කියලා. දැන් මේ වගේ කැපවීමකට මේ වගේ පරිත්‍යාගයකට මේ වගේ පූජා වීමකට හේතුවක් තිබුණා සිමියොන්ගේ ජීවිතය තුළ. හේතු තිබෙනවා. මිනිසෙක් මෙහෙම ඉන්න, මිනිසෙක් මෙහෙම යන්න, මිනිසෙක් මෙහෙම යාඥා කරන්න, নমස්කාර කරන්නට, පූජා වෙන්න, සේවය කරන්නට හේතුවක් තිබෙනවා. මම මේ අවුරුදු 40 ගානම ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන්න හේතුවක් තිබෙනවා. ඒකට හේතුව මාව මරණයෙන් ගැලෙව්වා වූ තැනන් වහන්සේට මගේ ජීවිතය නෙමෙයි වටින්නේ උන්වහන්සේගේ සේවයයි. මහිමේ වේවා. හලෙලූයා. හalleluya. දැන් මේ අහන්න මෙයාගේ ජීවිතයේ සුදුසුකම් දෙකක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා godly and devout. භක්තිවන්තකම සහ කැපවීම. හලෙලූයා. මේක මොකද්ද? devoted. අනිත් එක මොකද්ද? godly. භක්තිවන්ත ජීවිතයයි කැපවීමේ ජීවිතයයි තමයි සිමියොන්ව මැදහත්කාරයෙක් හැටියට සිටවනු ලැබුවේ. ආමෙන්. ආමෙන්. දැන් මේ සෙනග ඔබ අහගෙන හිටියා සාක්ෂි දරුවා. මේ සෙනග සාක්ෂි දරුවා. මේ එකක් දෙකක් පමණයි. සාක්ෂි දරන්න ඕනේ. සමහරක් අය අද ඇවිල්ලත් නැහැ. ඒ සාක්ෂි වල වෙනසක් වෙලා නෙමෙයි. ඒගොල්ලන්ට අතපසු වෙලාද. ආමෙන්. ආමෙන්. හැබැයි යේසුස් වහන්සේට ඒගොල්ලෝ මේ වෙලාවේ කොතන හිටියත් ඔවුන් අතපසු වෙන්නේ නැහැ. හලෙලූයා. හalleluya. ඔවුන්ට මේ සමාජයට මොනවාරි හේතුවකින් අතපසු වුණාට යේසුස් වහන්සේට උන්වහන්සේ සෙනගව කවදාකවත් අතපසු වෙන්නේ නැහැ. හැම කෙනෙම කියමු උන්වහන්සේට ප්‍රශංසා වේවා. දැන් මේ භක්තිවන්ත ජීවිතය මේ වගේ මුරකාරයෙක් වෙන්නට, කඩුල්ලේ සිටින්නට, निराहाරව ඉන්නට, යාඥා කරන්නට ඒ ආත්මයන් වහන්සේ දුන්නා වූ දීමනාවක් වුණා. හලෙලූයා. ආමෙන්. මේ භක්තිවන්ත ජීවිතය සහ කැපවුණා වූ ජීවිතය දේව දීමනාවක්. ප්‍රශංසා වේවා. හැබැයි මේ දීමනාව සමගම තවත් බලපාන දෙයක් තමයි ජීවිතේ ගැඹුරු අත්දැකීමක්. හලෙලූයා. ජීවිතේ ගැඹුරු අත්දැකීමක්. ආමෙන්. ආමෙන්. ජීවිතේ ගැඹුරු අත්දැකීමක් සහ දන්නවද මේක දීමනාවක්. ප්‍රශංසා වේවා. භක්තිවන්ත ජීවිතය සහ කැපවුණා වූ ජීවිතය. ආමෙන්. මේක බලන්න මාංශයෙන් කරගෙන යන්න පුළුවන් දෙයක් නොවේ. මේ භක්තිවන්ත ජීවිතය සහ කැපවුණා වූ ජීවිතය මාංශයෙන් කරගෙන යන්න පුළුවන් දෙයක් නොවේ. ඒකට හේතුව ආත්මය කැමති මාංශය නිතරම ඒකට විරුද්ධව ක්‍රියා කරයි. ඒ නිසා තමයි බොහෝ අයගේ ජීවිත කොච්චර ශ්‍රේෂ්ඨ, කොච්චර විශිෂ්ට, කොච්චර උතුම්, කොච්චර ආශ්චර්යයන්, කොච්චර හාස්කම්,
කොච්චර පුදුමයන් අධ්‍යක්කත් ඒකොලන්ට සනයෙන් උන්වහන්සේව සහ කාරණා අමතක කරන්න පුළුවන් වුණා. තවත් කොටසක් ඔවුන් දෙවියන් තුල ඉන්නවා. නමුත් ඒවල දැන් කිසිම හැඟීමක් බරපතලකමක් ඒ ලැබපු දේ තුල නේද? ඒ ආත්මික తত্ত্বය බාල කරගෙන තිබෙනවා. අඩු කරගෙන තියෙනවා ඔවුන්ගේ ජීවිත තුල. හලෙලුයා. හලෙලුයා. ඔක්කොම කිම හලෙලුයා කියලා. ප්‍රධාන දේ තමයි මේ සිමියොන්ගේ ජීවිතේ මුළු යෙරුසලමේම සැනසීම බලාගෙන ඉන්න තරම් ඔහු භක්තිවන්ත කෙනෙක් වුණා. ආමෙන්. ආමෙන්. පෙර සමාජයේ ජීවත් වුණා වූ කෙනෙක් ඔබ පෙර ජීවත් වුණා වගේ. ආමෙන්. ආමෙන්. පෙර සමාජයේ ජීවත් වුණා වූ කෙනෙක් ඔබ පෙර ජීවත් වුණා වගේ. නොසලකිලිමත් කාලයන්වල ජීවත් වෙච්ච මාංශය ගැන විශ්වාසයතෝ ජීවත් වෙච්ච අයාලේ තමාට හිතුවක්කාරකමේ ජීවත් වෙච්ච චරිත අපි දකිනවා ඔවුන්ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන් තුල. ආමෙන්. නමුත් මේ භක්තිවන්ත ජීවිතයට ස්වාමීන් වහන්සේ විසින්ම අල්ලා ගත්තා වූ ජන කොටසක් ඉන්නවා හැම දේශයකම. හලෙලුයා. ආමෙන්. මේ ලෝකේ හැම රටකම හැම දේශයකම නේද? දේශයන් වල හැම ප්‍රාන්තයකම මේ භක්තිවන්ත ජීවිතයට අල්ලා ගත්තා වූ ජන කොටසක් ඉන්නවා. ප්‍රශංසා වේවා. ආමෙන්. හලෙලුයා. මා ගැනත් ඔබ ගැනත් මෙනෙහි කරොත් අපේ පරම්පරාවල් මේ භක්තිවන්ත ජීවිතයට නේද? බොහෝ ඈත්ව සිටියා වූ අය. මේවා ළඟින්වත් ගිය අය නොවේ. මේවා දේශ බලපුවත් කල්පනා කළා වූ අය නොවේ. මේවා ඕනේ කියලා සිතපු අය නොවේ. ඔවුන්ට ඕන වෙලාවට ඔවුන් අදහපු ඒ දෙවිවරුන්ගෙන් වැඩ ගන්නට ඒ දෙවිවරුන් අනුව ගියා. නමුත් ඔබේ දෙවියන් වහන්සේ ඔබව තෝරගත්තා මේ භක්තිවන්ත ජීවිතය උදෙසා. මක්නිසාද තෝරාගත්තා වූ තැනන් වහන්සේ විශ්වාසවන්තයි ඔබේ ජීවිතේ ඒක ඉෂ්ට සිද්ධ කරන්නට. ආමෙන්. හලෙලුයා. හලෙලුයා. එනිසා මං කියනවා අද අවශ්‍ය වන්නා උදේ මේ සිමියොන්ලට ඉස්සෙල්ලා අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා පත් කරලා අවශ්‍ය වෙන දේ අනාගත වත්රු කෙනෙක් හිටියා සෙකරායා කියලා. මේ සෙකරායා තුලින් එක කතා කරන ලැබුවා. ආමෙන්. මේ මේ අනාගත වාක්‍ය දේ වචනේ පුරාම එකකට එකක් සම්බන්ධ වෙලා මේවා ස්ථාපිත වෙලා අද මල්ඵල දරන්නා වූ කාලය උදා වෙලා තිබෙනවා දේව ජනතාව තුල. හලෙලුයා. ප්‍රකාශ වෙන්නා වූ කාලය පැමිණලා තිබෙනවා දේව ජනතාව තුල. දැන් සෙකරායා පොතේ අනාගත වත්රු වරුන්ගෙන් එක්කෙනෙක් 12 වෙනි පරිච්ඡේදයේ. දැන් අද සභාවට පොඩක් අහන්න සැනසීම බලාගෙන ඉන්නා වූ සෙනගට අවශ්‍ය වන්නේ මේ දේ මීට අවුරුදු නේද කාලයකට ප්‍රථම සෙකරායා අනාගත වත්රු තුමා තුල කිව්වා මේ පණිවිඩය. ආමෙන්. 12:10. හලෙලුයා. අපි ඉස්සෙල්ලා බැලුවා පළවෙනි දේ යෙරුසලමේ සැනසීම බලාගෙන සිටියා මිනිසයා කවුද? කියන්න. සිමියොන්. අපි දෙක බැලුවා. නිකන් මේ වගේ සැනසීම බලාගෙන ඉන්න පුළුවන් මිනිස්සෙක් කෙනෙක් නෑ. එයා භක්තිවන්ත සහ කැප වුණා වූ කෙනෙක් වන්නට අවශ්‍යයි. තුන්වෙනි කාරණාව අද අවශ්‍ය වන්නේ සෙකරායා අනාගත වත්රුතුමා කිව්වා වූ මේ කාරණාව සහ මේ ආත්මයයි. මේ ආත්මයයි සභාවට අවශ්‍ය වෙන්නේ. දාවිද්ගේ වංශය කෙරෙහිද ජෙරුසලමේ වැසියන් කෙරෙහිද? දාවිද්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව් කිරීමේ ආත්මය වගුරුවන්නෙමි කීසේක. ඔක්කොම කියමුනවා ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. තේරුම් ගන්න ඕනේ. දැන් මේ කතාවට නැත්නම් සිමියොන්ගේ කතාව ආනාගේ කතාව මැද්දට ඒවා පෙට්ටියට පියන වගේ ස්ථාපිත කරන්නට සෙකරායා යමක් ඔබටයි මටයි කතා කරගෙන සිටිනවා. කියන්න. හලෙලුයා. කන්නලව් කිරීමේ ආත්මය වගුරුවන්නෙමි. බ්‍රදර් මුලින් ඉඳලා කියන්නේ පදේ. දාවිද්ගේ වංශය කෙරෙහිද ජෙරුසලමේ වැසියන් කෙරෙහිද? කවුද?
ජෙරුසලමේ වැසියන් කෙරෙහිද දෙවියන් වහන්සේගේ සභාව කෙරෙහිද. ආමෙන්. ආමෙන් යේසුස් වහන්සේගේ වංශය කෙරෙහිද සහ සභාවේ සෙනග කෙරෙහිද කරුණාවේ හා අවශ්‍ය කරන්නේ කරුණාවේ ආත්මය කනලව් කිරීමේ ආත්මය කන්නලව් කිරීමේ ආත්මයයි. වගුරුවන් නෙමි. ඉන්න. හලෙලුයා. දැන් සභාවට ඕනේ සියලු කාලවල ඕනේ තමයි. නමුත් මේ කාලේ වඩා ඕනේ කරුණාවේ ආත්මය. ප්‍රශංසා වේවා. හලෙලුයා. ඒ කියන්නේ අනේ පව් අරයා අනේ පව් මෙයා අනේ අපරාධේ ඒක අනේ අපරාධේ මේක අනේ හරි පව් හරි දුකයි හරි වේදනයි කියනවට වඩා මේ සේවය තුල ඉන්න දෙවියන් වහන්සේගේ ආත්මය ඔබට අවශ්‍යයි. හලෙලුයා. කීයේ කාමෙන් කියලා කියනවාද? ඒ නිසා දැන් අපි මේ එක දවසකට දෙකකට පව් කියන්න ආපු අය නෙවෙයි. මේ කරුණාවේ ආත්මය සමගම එන දෙයක් තමයි යේසුස් වහන්සේ තුළ තිබිච්ච ආත්මය අනුකම්පාවේ ආත්මය. ප්‍රශංසා වේවා. ආමෙන්. කරුණාවේ ආත්මය සමග එන දෙයක් තමයි මොනවද? කන්නලව් කිරීම. අනුකම්පාවේ ආත්මය. ආමෙන්. මේ සෙනග දෙවියන් වහන්සේගේ සෙනග සභාවේ සෙනග බොහෝ කිතුණු සෙනග දන්නේ නැතුව ඇති කිතුණු සභාව සමස්ත කිතුණු සභාව. එහි නායක නායිකාවන් ඒ උපස්ථායක උපස්ථායිකාවන් ඒ වැඩිමහල්ලන් නේද මොන වගේ කැපවීම් කරනවද ක්‍රිස්තියානි ජනතාව මොන වගේ කැපවීමක් කරනවද මොන වගේ කඩුල්ලේ ඉන්නවද මොන වගේ පූජාවන් වෙනවද කියන එක මිනිස්සු දන්නේ නැහැ. ඒකට කමක් නැහැ. මනුෂ්‍ය පුත්‍රයා හොඳින් දැන සිටිනවා. ආමෙන්. හලෙලුයා. තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එලිදරව් පොතේ කියන විදියට පුරුෂ දරුවා. ආමෙන්. මනුෂ්‍ය පුත්‍රයා හොඳටම දකිනවා ඔබේ කරුණාවේ ආත්මය අනුකම්පාවේ සිත ඔබේ මෙහෙවර උන්වහන්සේ දකින්නාව දෙවි කෙනෙක්. හලෙලුයා. හලෙලුයා. ඔබේ පරම්පරාවලම අයගේ තිබිච්ච ස්වභාවයක් වෙන්න ඇති කාටවත් කරුණාව දක්වන්නේ නැහැ. කාටවත් අනුකම්පා කරන්නේ නැහැ. නමුත් අනුකම්පාවේ උල්පත කරුණාවේ උල්පත ඔබේ ජීවිතයට ආපු දවසේ ඔබට ඒ ආත්මය ලැබුණා ඒ නාසරේ යේසුස් වහන්සේ. ප්‍රශංසා වේවා. හලෙලුයා. හලෙලුයා. ඔක්කොම කියමුද හලෙලුයා කියලා? හලෙලුයා. ඔක්කොම කියමුද හලෙලුයා? හලෙලුයා. අපි අපේ හැම පැතිකඩකටම අපිට බලන්න වෙනවා මේ කරුණාවේ ආත්මය ඇතුව. ආමෙන්. ඊළඟ ආත්මය කන්නලව් කිරීමේ ආත්මය. ආමෙන්. ඔක්කොම කියමු හලෙලුයා. බොහෝ ජනතාවට මේ සිමියොන්ගේ කතාව තුල වගේ නැත්නම් මේ දේශේ කන්නලව්වට කැපවෙච්ච අය වගේ චරිත මාරු කරගන්න බැරි හේතුව මේ ආත්මය ඒගොල්ලෝ ලබලා නැහැ. හලෙලුයා. මේ ආත්මය දැන් බයිබලයේ කියනවා සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබනවා. ඒ බලය ලබන්නේ මේ කරුණාවට සහ අහගන්න අනුකම්පාවට සහ ඊට පස්සේ මොනවද කියන්නේ? කරුණාවේ සහ කන්නලව් කිරීමේ ආත්මය. කන්නලව් කිරීමේ ආත්මය නේද? දැන් මිනිස්යන්ට හිතන්න පුළුවන් දැන් මේ දැන් පොඩි වෙලාවකට ඉස්සලා පාස්ටර් දැන්වීමක් දුන්නා නේද? එක දෙවියන් වහන්සේගේ මිනිසෙක් එනවා නේද? ඒ මිනිස්යාට සුද්ධාත්මයන් වහන්සේ කතා කරලා කියනවා සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා කියන එක සුළු කරන්න එපා. සභාව ඔබට පව් ඒක හොඳ නෑ. ඒක ඔබට ගණන් දෙන්න වෙන දෙයක් තමයි සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා කියන එක කතා කළා කියන එක මාව සුද්ධාත්මයන් වහන්සේ පෙළඹුවා කියන එක උන්වහන්සේ මට මේ පණිවිඩය දුන්නේ උන්වහන්සේ මාව එව්වේ කියන එක සුළු කරන්න එපා. ඒක ඔබටයි මටයි පාපයක් වෙනවා. ආමෙන්. හලෙලුයා. හලෙලුයා. දැන් ඒ වගේ අය තමයි බයිබලයේ කියලා තියෙන්නේ බොහෝ වර උඹලට මං තරවටු කළා. උඹලා කුලල තද කරගත්තා. කුලල කියන්නේ උඹලගේ සිත් උඹලා තද කරගත්තා. ඒ නිසායි උඹලා පොඩි වෙන්න හේතුව. එක පාරටම පොඩි වෙන එක ඇත්තයි. නමුත් ඔබට ලකුණු සහ විවිධ දේවල් දැනෙන්න හැංගෙන්න යනවා. හලෙලුයා. හලෙලුයා. ඒ වෙලාවට බ්‍රදර් චමීර කිව්වා වගේ උන්වහන්සේගේ නමත් එක්ක උන්වහන්සේත් එක්ක හිටියොත් ඔබට ජීවිතය ලැබෙනවා. හලෙලුයා. හැම කෙනෙක්ගේ උන්වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඔක්කොම කියමු උන්වහන්සේට ප්‍රශංසා වේවා කියලා. ආයි කියන මම ආසයි සෙකරියා අනාගත වතුරුතුමා කියපු දේ. දාවිද්ගේ වංශය කෙරෙහිද? දාවිද්ගේ වංශය. ඔව්. යෙරුසලමේ වැසියන් කෙරෙහිද? යෙරුසලමේ වැසියන්.
කෙරෙයිද? යෙරුසලමේ වැසියන් කෙරෙහිද? බ්‍රදර් කරුණාවේ හා කන්ලව් කිරීමේ ආත්මය කරුණාවේ සහ කන්නලව් කිරීමේ ආත්මය වගුරුවන්නෙමි. මේ වගුරුවන්නෙමි. මේ දැන් ඔබට කිව්වා මේ දින හරියටම මාස දෙකකට දවස් කීපයයි අඩු. මං දිනක් දැම්මම කියලා තියන්නද? 24 25 26 ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඒ දින තුන කරුණා කරලා දැම්මම වෙන් කරගන්න. ඔබට මං කියනවා විශේෂ කරුණාවක් ලබන්ට යනවා ජීවිතය අමතක නොවෙන. යේසුස් වහන්සේගේ නාමයෙන්. හල්ලුව තවයි උනන්දු කරන සභාවලට යන අයට මේ යාඥාවට පමණක් එන්න කියලා කියන්න. මේ යාඥාව සියල්ලන්ට ආශිර්වාදයි. හලෙලුයා. දුක් වේදනා රෝග වලින් ඉන්න නේද වැටලා ඇඳේ නැද ඇලවෙලා හිටියත් කමක් නැහැ. ඒ ඇඳත් එක්ක හරි වාහනයක් අරගෙන නේද කැපවීමක් කරලා මිලයක් දීලා එයාව අරගෙන එන්න. ස්තුති වේවා. ආමෙන්. හලෙලුයා. ඔක්කොම කියමු හලෙලුයා කියලා. හැකිනම් ඒ දින තුන අපි මේ විදිහට ගත කරන්නට යන්නේ. ඒ දේවදාසයලා පෙළඹීම තියෙන්නේ අපිත් එක්ක කතා කරා නේද? කතා කරලා කිව්වා පාස්ටර් ආත්මික ආහාරයත් හොඳටම වුන්ට ලැබෙන්න යනවා. ප්‍රශංසා වේවා. ඔවුන්ගේ ආත්මය පුරා ආත්මික ආහාරයත් හොඳටම ලැබෙන්න යනවා. මේ මෙහෙයන් තුනේම දිවා ආහාරයත් කුසට සභාව දෙන්න අවශ්‍යයි. හලෙලුයා. හලෙලුයා. මේ එන අයට අඩුවක් නොවෙන්න ඕනේ පාස්ටර්. තේක ලැබෙන්න ඕනේ. කැම ටික ලැබෙන්න ඕනේ. හොඳට යාඥා කාලයක් තියෙන්න ඕනේ. සෙනග නිදහස් වෙන්න ඕනේ. ඔවුන්ගේ පවුල් ආශිර්වාද වෙන්න ඕනේ. ආමේන්. හැම කෙනෙක්ගේම උන්වහන්සේ ප්‍රශංසා වේවා. ඒ වගේ තමයි අපි විවේකයක් දෙනවා නේද? අර ඉන්ඩෝනේ අය අපි මෙතරම සූදානම් කරලා දෙන්න. නතර වෙන්න පුළුවන්. අපි ඒවා ලෑස්ති කරලා දෙන්න. ඔබට මම මේක දැම්මම කියා සිටිනවා. අපිත් ඒ සම්බන්ධව මිලයක් ගෙවන්න සූදානම්ම ඉන්නවා. ආමේ ජීවිතේ අපි කැපකිරීමක් කරන්න යනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නට යනවා. එක් එක්කෙනා ලෑස්ති වෙන්න පූජාවන් කරන්නට ජීවිතේ කැපවීම කරන්න නේද? දැන් අපිටම අපේ ජීවිතවල සමහර දේ නේද? ඔබට තේරෙනවද? කාගෙන යන අය කාගෙනම යනවා. හලෙලුයා. අපොද නේද? කාගෙන යන අය කාගෙනම යනවා. ඊයේ සිස්ටර් මයි තීරණය කරා දැන් ඇති අපි රාත්‍රියේ ඉඳලම නතර කරමු ස්ට්‍රයික් එකක් වගේ නේද? හෙට මෙහෙ උදෙසා අපිට ආශිර්වාදයක් වෙයි. කිදිනේ කාමෙන් කියලා කියනවා. අපිට තියෙන්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ ආනාගේ ජීවිතේ මොනවද සිද්ධ වුනේ කියලා. අද ගොඩක් අය දන්නේ නැහනේ. ගොඩක් අය දන්නේ අර්ථයවත් දන්නේ නැති දේවල් කතා කරගෙන ඉන්නවා. නමුත් ගොඩක් අය මේ චරිත කෙරේ බැහැලා ගිහිල්ලා නැහැ. මේ චරිත වැළඳගෙන නැහැ. ඒවල තියෙන ආශිර්වාද ලබාගෙන අත්පත් කරගෙන හිමි කරගෙන නැහැ සෙනග. ආමෙන්. කියන බ්‍රදර් ඉවර කරමු එක. ඔවුන් තමුන් විසින් බ්‍රදර් ඒක විතරයි. දාවිද්ගේ වංශය කෙරෙහිද? දාවිද්ගේ වංශය කෙරෙහිද? යෙරුසලමේ වැසියන් කෙරෙහිද? යෙරුසලමේ වැසියන් කෙරෙහිද? කරුණාවේ හා මොනවාද හයියෙන් කියන්නේ ඔක්කොම දෙනා කියන්නේ මොනවද? කරුණාවේ හා මොන ආත්මයේද? කරුණාවේ ආත්මයේද? කනලව් කිරීමේ ආත්මය වගුරුවන්නෙමි. අද ඉස්ත්‍රීවරුන්ට විසඳුම ඕනේ කන්නලව් කරන්නේ. අද පුරුෂයන්ට විසඳුම ඕනේ දේව පාදපාවල වැටින්නේ නැහැ. නුදුරු දිනවල මේ ගෘහය පැය 24ටම විවෘත වෙන්න යනවා. මේ එන්නා වූ දිනවල මේ ගෘහය පැය 24ටම විවෘත වෙන්න යනවා. කොයි වෙලාවෙද අඳුර, කොයි වෙලාවෙද දුක, කොයි වෙලාවෙද වේදනාව, කොයි වෙලාවෙද දරා ගන්න බැරි නේද? රෝහලෙන් ගෙදර යන්න එපා. එදාට කෙලින්ම රෝහලෙන් මෙතෙන්ට ඇවිල්ලා වැටෙන්න ඕනේ. ආමෙන්. හලෙලුයා. නේද? සිස්සත් එක්ක කතා කළා බ්‍රදර් ධර්මපාල රෝහලේ ඉඳලා. එතකොට මට හිතුණා අද සුවමෙහෙ මගේ සහෝදරයාට අද වගේ දවසක මෙතන ඉන්න තිබුණා නම් කියලා. මම බලාගෙන ඉඳදී හලෙලුයා කියලා ඌ එතනලා කෑ ගහනවා. හලෙලුයා. මක්නිසාද අපේ සිත්වල තිබෙන යහපත් ආශාවලු දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. ප්‍රශංසා වේවා. හලෙලුයා. අපේ සිත්වල තිබෙන ආශාවලු දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. අපේ ආශාව මේ සෙනග දෙවියන් වහන්සේට කන්නලව් කරන අය වෙන්න ඕනේ. ආමේන්. මේ එන අය නිශ්චලව ඉඳලා වෙන දේවල් බලාගෙන ඉඳලා මොකුත් වෙන්න යන්නේ නැහැ. හැමදාම දේවදාස දාසයන්ගේ පිහිටෙන් යන්ට
ඔබ තියන්නේ දෙවියන් වහන්සේ ඔබව කරුණාවේ ආත්මෙන් පෝෂණය උන්වහන්සේ ස්පර්ශ කළා. උන්වහන්සේ ඒ වගේම ඊළඟ ආත්මය කියන්න කන්නලව් කිරීමේ ආත්මය ඔබට දෙන්න යනවා. හලෙලුයා. හලෙලුයා. කරුණාවේ ආත්මය ඔබ බලන ජීවිතේ හැම පැතිකඩකම කරුණාවෙන් බලන්ට යනවා. ප්‍රශංසා වේවා. කරුණාවෙන් බලන්ට යනවා. ඒ වගේම ඔබ බලන සෑම අවශ්‍යතාවයක් ගැනම කන්නලව් කරන්ට යනවා. හලෙලුයා. මක්නිසාද කන්නලව් කරන සභාව සැනසීම ලබන්නා වූ සභාවයි. යේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලුයා. හලෙලුයා. කන්නලව් කරන්නා වූ පවුල දේව සැනසීම ලබන්නා වූ පවුලයි. බ්‍රදර් අතෙන්ට යනවා. මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ කෙනෙක්ය. දැන් හොඳට අහගන්න. දැන් කොතින්ද දැන් කීයද පටන් ගත්තේ? දෙවෙනි පරිච්ඡේදයේ ලූක්ෂ 25 තාම යන්නේ 25. ඔන්න අහගන්න. මේ මනුෂ්‍යයා නම શબ્දෙන් කියන්න ඔක්කොම. මනුෂ්‍යයා නම කියන්න. සිමියොන්. කියන්න හයියෙන් කියන්න. සිමියොන්. ඔව්. මේ මනුෂ්‍යයා ඊශ්‍රායල්ගේ සැනසීම බලා සිටියා. මේ මනුෂ්‍යයා ඊශ්‍රායල්ගේ සැනසීම බලාගෙන හිටපු කෙනෙක්. හලෙලුයා. මට හරි ආසයි තවත් මගේ ආසාවක් සිතේ තියෙන. මේ දේව මණ්ඩපේ ඉදිරිපිට ඉන්න සෙනගත් අන්තර්ජාලයෙන් මේ පණිවිඩය බලාගෙන ඉන්න ඔබත් අහන්න නිවසක ඉඳලා අසාගෙන ඉන්න ඔබත් කොතන හරි ඉඳලා මේ පණිවිඩය අසාගෙන ඉන්න ඔබත් පරිපූර්ණ දේව සැනසීම ලබා ගන්න ඕනේ. స్తుති වේවා. හලෙලුයා. හලෙලුයා. පරිපූර්ණ දේව සැනසීම ඔබට දෙද්දි මේ පොළවේ දේවල් වලින් හටගන්න සොයාගන්න తాවකාලික සැනසීමක් නෙවෙයි. ඒක සදාකාලික ඔබ තුල ස්ථාපිත වෙච්ච සැනසීමක් වෙන්න යනවා. ප්‍රශංසා වේවා ස්වාමිනී. මගේ සැනසීම උඹලට දෙමි. මම ඒක දෙන්නේ මේ ලෝකයා දෙන්නක් මෙන් නොවේ. හලෙලුයා. ඔක්කොම කියමු හලෙලුයා කියලා. ඔක්කොම කියමු හලෙලුයා කියලා. මෙතන ඉඳගෙන ඉන්න මේ පණිවිඩය අසාගෙන ඉන්න දැන් මේක බලාගෙන ඉන්න අය තමාගේ කාරණා මොන තරම්ද කියලා මේ වෙලාවේදී තමාගේ ජීවිතේ පැටලීම්, තමාගේ ජීවිතේ දුක්, තමාගේ ජීවිතේ කඳුළු රැට නිදිය ගන්න යද්දිත් අඬනවා. උදේ නැගිට්ටමත් නේද හෙනයක් එනවා වගේ ජීවිතේට අර කාරණාව නැවත එනවා. ඔබට මම කියනවා ඔය ඔක්කොම හරවලා දෙන්න මලවුන්ගෙන් නැගිට යේසුස් වහන්සේ ඒක මරණය පරාජය කරපු යේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේට ජය දෙන්න යනවා ජය දෙනවම යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලුයා. හලෙලුයා. මේ මනුෂ්‍යයා කියන්න බ්‍රදර්. මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ මේ ඇයි තවත් ඔන්න රීසන් හේතු තියෙනවා. තවත් හේතුන් තියෙනවා. මොනවද හේතුන්? මේ වගේ නේද අනිත් අය උදෙසා සැනසීම බලාගෙන ඉන්න පුළුවන්කම ඇයි දන්නවද ලැබුණේ? ඒ මිනිස්යා තුල හරිකම තිබුණා. ප්‍රශංසා වේවා. ඔක්කොම කියන්නේ හරිකම. ඔක්කොම දෙනා කියන්නේ හරිකම කියලා? හරිකම. මදි ඔක්කොම දෙනා කියන්න. මා තුල ධර්මිෂ්ඨකම තිබිය යුතුයි. මා තුල හරිකම තිබිය යුතුයි. ආමෙන්. මොන තරම් මම මේක ඔබට කියන්න ඕනේ. මොන තරම් විශ්වාසයක් ඔබට තියෙනවද? අනුශාසනාවක් කෙරේ තියෙන විශ්වාසයට වඩා දේව සභාව ගැන ඔබට විශ්වාසයක් තියෙනවා. කී දෙනෙක් කමෙන්ට් කියලා කියනවද? කී දෙනෙක් හලෙලුයා කියලා කියනවද? එනිසා අපිට විශ්වාස භූමිය අපගේ ජීවමාන යේසුස් වහන්සේ. ප්‍රශංසා වේවා. ආමෙන්. මේ මිනිස්යා තුල මොනවද තිබුණේ? ධර්මිෂ්ඨ වූ හරි දේ තිබුණා. භක්තිවන්ත වූ භක්තිවන්තකම තිබුණා නැවතත්. කෙනෙක්ය. තව දෙයක් තියෙනවා සුදුසුකමක්. ඔහොම කියවගෙන යන්න. සුද්ධාත්මයන්න් වහන්සේ ඔව් කෙරෙහි ඌසේක. හොඳත් ප්‍රසන්නාද දෙවියන් වහන්සේලා හැම කෙනෙක්ම මේ දේවල් සමග ඊටාම විශිෂ්ට උවමනාම ප්‍රයෝජනවත් අවශ්‍යම දේ ඔහු තුළ තිබුණා. සුද්ධාත්මයන් වහන්සේ ඔහු තුළ සිටියා. ආමෙන්. කවුද සිටියේ? අද දැන් හොඳ කාලයක් පැමිණෙන්න යනවා. ඉදිරි කාලය මුළු සභාවම සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්න ඕනේ. සුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්න ඕනේ.
ඔබ සමහරක් අය ශුද්ධාත්මයන් වහන්සේ ගැන අහලා විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේව ලැබූ අයව ඔබ දැකලා තියෙන්නේ. නමුත් ඔබට ආත්මයන් වහන්සේ අවශ්‍යයි. ආත්මයන් වහන්සේ පැමුණාම හැම දෙයක් සම්බන්ධවම ඔබ බලය ලබන්න යනවා. හලෙලුයා. හැම කෙනෙක්ම උන්වහන්සේට සංසාර වේවා වේවා. කියලා. ඒක උන්වහන්සේ පිපාසෙන් ඉන්නවා. දුවේ මම නුඹට දෙන්න කැමති මේ ආත්මය. පුතේ මම නුඹට දෙන්න කැමති මේ ආත්මය කියලා. ආත්මයන් වහන්සේ මේ සිමියොන් තුළ සිටියලු. ආමේන්. හලෙලුයා. දැන් බ්‍රදර් 30 සෙකන්ඩ් අතර කරනවා. හරි 26. ඔව්. ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන්. දැන් විශේෂ තැනකට එනවා. දැන් මේ භක්තිවන්ත ආත්මයන් වහන්සේ ලබපු කැපවෙච්ච මේ සිමියොන්ගේ ජීවිතේ පුදුම තැනක ඔහු පිහිටලා සිටියේ. හලෙලුයා. පුදුම තැනක ඔහු පිහිටලා සිටියේ. ඒ තැනට මේ ස්ත්‍රී පුරුෂ හැම කෙනාම අද උදෑසන මේ පණිවිඩය බලාගෙන ඉන්න හැම කෙනෙක්ම පැමිණෙන්න අවශ්‍යයි. ආමේන්. ඔක්කොම කියමු හලෙලූයා කියලා. ආයි කියපු තැන ඉඳලා පටන් ගන්න එතන. දැන් ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට ස්වාමින් පළමුවෙන්. වහන්සේගේ ක්‍රිස්තුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව දකින්ට පළමුවෙන්. දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නය කියා. ඔහු කිසිම අන්දමකින්වත් කොයි විදියකටවත් මරණය නොදකින්නේ යයි කියා සුද්ධාත්මයන්න් වහන්සේ විසින් ඔහුට එළිදරව් කර තිබුණේය. සන්නාද දෙමු දෙවියන් වහන්සේට. සුද්ධාත්මයන් වහන්සේ අද උදෑසන මේ සභාවට පණිවිඩයක් දෙන්න යනවා. ආමේන්. හලෙලුයා. ඔක්කොම කියමු හලෙලූයා කියලා. මේක ආත්මයන් වහන්සේ සභාවට කිව්වා වූ පණිවිඩයයි. ප්‍රශංසා වේවා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? මෙතන මොනවද දන්නවද කියන්නේ? ඔබේ කාරණාව සම්පූර්ණ වෙනතුරු ඔබට මරණය හිමි නොවන බවයි. හලෙලුයා. ඔබේ කාරණාව සම්පූර්ණ වෙනතුරු මේ පොළව ඔබ හැර නොයන බවයි. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? දැන් බලන්නකෝ සිමියොන්ගේ පිහිටීමම ඔබ ස්ථාපිත කරනු ලැබුවා. ඔබේ පිහිටීම ඔබව ස්ථාපිත කරනු ලබනවා හලෙලුයා. ආත්මයන් වහන්සේගේ වචන තුල. ප්‍රශංසා ආත්මයන් වේවා. වහන්සේගේ වචනය ඔබ පිළිගත්තේ නැත්නම් ඔබ කාරණා තුල ස්ථාපිත වෙන්නේ නැහැ. හලෙලුයා. ඔබ කාරණා තුල ස්ථාපිත වෙන්නේ නැහැ. ආත්මයන් වහන්සේගේ කාරණා ඔබ ආත්මයන් වහන්සේගෙන් කියලා පිළි නොගත්තොත්. ආමේන්. කියන්න. ඒක ආයි කියන්න ආසයි මම. ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන්. දැන් ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයාව දකින්ට පළමුවෙන්. දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නය කියා සුද්ධාත්මයන්න් වහන්සේ විසින් සිමියොන්ට මරණය අත්දැකීම මරණයට පැමිණෙන්නේ නැහැ කියා. නැති බව ඔහුගේ හදවත තුළ ස්ථිර වුණා. හලෙලුයා. ආමෙන්. මම ඔයගලන්ට කියනවා දෙවියන් වහන්සේ දීපු පොරොන්දු ඔබගේ ජීවිතේ අත්දකින්නතුරු ඔබට මොකුත් වෙන්න යන්නේ නැහැ. ආමේන්. හලෙලුයා. ඔක්කොම චූටක් ඇස් වහලා ස්තුති කරන්ට අද්දේ කුසල දෙවියන් වහන්සේලා. නෑ හොඳට කට ඇරලා ස්තුති කරන්ට. හොඳට කට ඇරලා ස්තුති කරන්ට හැම කෙනෙක්ම. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලුයා. හොඳට අහගන්න ඕනේ. මං කාගේවත් අරයාගේ මෙයාගේ ඒකේ මේකේ කාගේවත් නම් සඳහන් කරන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. ඔබට කවුරු කිව්වත් ඔබ ගැන තවත් මේ ජීවිතේ බලාපොරොත්තුවක් නැහැ කියලා ඔබට බලාපොරොත්තුවක් දෙන්න යන්නේ ආත්මයන් වහන්සේ. ස්තුති වේවා. හලෙලුයා. හලෙලුයා. ඔබට බලාපොරොත්තුවක් දෙන්න යන්නේ ආත්මයන් වහන්සේ. ඒක තමයි ඊට වැදගත්. මොකද ලියවිල්ල සහ උන්වහන්සේගේ කියවිල්ල සිමියොන්ගේ ජීවිතේ එතුමා අමතක කළේ නැහැ. හලෙලුයා. මේකනේ අවශ්‍ය. ඔබ ගොඩාක් උනන්දු වෙන්න ඕනේ නේද? කාරණාවල්දිම චූටි දෙයක් පැමුණුණත් ඔබේ ජීවිතේට නේද? සමහර විට දත් කැක්කුමක් පැමුණාම ඒක නිකන් චුට්ටක් කඩින් කඩ තිබ්බොත් කියනවා මේක පිළිකාවකට හැරෙයි දන්නේ නැහැ කියලා. ඔබත් හරියට මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා කියලා. කූර්මිච්ච වරවරෝ කියනවා වගේ බින්කුණ්ඩා නේද? එහෙම කතා කර ඒව එපා. හල්ලුවේ ඔබ කියපම පලෝ කියලා. නේද? ඵලයන්
ඈතයන් ඉදිරියන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒක ඒ විදිහට ඉස්සර වෙනවා අනිවාර්යයෙන්ම. හලෙලූයා. ඔබ නිදහස් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. කෝ ඔබට මෙච්චර කල් තිබිච්ච ඒ කාරණාව මේ කාරණාව අර කාරණාව කෝ දැන්? හලෙලූයා. ඒවට මොනවද උනේ? ඒවා කෝ දැන්? ඒවා ඔක්කොම ස්වාමීන් වහන්සේගේ දයාවෙන් නිදහස් වුණා. ප්‍රශංසා වේවා. මීට කාලෙකට ඉස්සලා මැරෙන්න හිටපු අය ඕනතරම් මෙතන ඉන්නවා. තාම ජීවත් වෙනවා. ආමෙන්. ආමෙන්. තාම ඔබගේ ජීවිතේ ඔබගේ පියවි S2කට දකින්න තියෙන දේවල් ඔබගේ මේ කන් වලට අහන්න තියෙන දේවල් තව බොහෝයි. හලෙලූයා. ඒවා වෙනතුරු කවදාක්වත් කිසි දෙයක් වෙන්න යන්නේ නැහැ. ඕනතරම් මේ අහන්න පීඩා, බාධා, වේදනා, රෝගකාරක, බලාපොරොත්තු රහිත ප්‍රස්තාවල්, අඳුරු කාල යුගයන්, පරිච්ඡේදයන්, දවස්, නොපැහැදිලිකම්, අවබෝධ කරගන්න බැරි දේවල් ඔබේ ජීවිතේ පැමිණෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල ස්වාමීන් වහන්සේ දන්නාසේක. ප්‍රශංසා වේවා. මේ සියල්ල ස්වාමීන් වහන්සේ දන්නාසේක. සමන්ත ඇවිල්ලා කියනවා මට ගොඩක් දේවල් කියන්න තියෙනවා පාස්ටර්. මට ගොඩක් දේවල් කියන්න තියෙනවා. නමුත් මම මේ ඊයේ පෙරේදා මේ ළඟදී දෙයක් මං කියලා යන්නම්. මං කිව්වා ඔබට අවස්ථාව තියෙනවා ඔක්කොම හරි කියන්න. ඇයි දන්නවද? මිනිස්සෙක් තුල දෙවියන් වහන්සේ යමක් පටන් ගත්තම ඒක අඛණ්ඩව උන්වහන්සේ ක්‍රියාත්මක කරනවා. පටන් ගත්තු දෙවියන් වහන්සේ ඒක සම්පූර්ණ කරන්නටත් විශ්වාසවන්තව සිටිනවා. දැන් මෙයාගේ ජීවිතේ බලන්න. ඔව් බ්‍රදර් කියන්නේ ටික. ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන් ඔව් මරණය නොදක්නේ කියා සුද්ධාත්මයන්න් වහන්සේ විසින් ඔව්ට එළිදරව් මේ පණිවිඩය මේ දැන් ඔබ ඒ විදිහටම අහනවා සුද්ධාත්මයන් වහන්සේගේ පණිවිඩය. කී දෙනෙක් විශ්වාස කරනවද 2 තිමොති 3:16 එකඟව දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල මෙයයි කියා. ඔසවන්න බයිබලයේ තියෙන අය කියන්න. දේවානුභාවයෙන් මට දුන් ලියවිල්ලයි. බයිබලේ නැති අයත් අත ඔසවන්න. දේවානුභාවයෙන් මට දුන් ලියවිල්ලයි. කරුණා කරලා බයිබලේ ඔසවන්න ඉහළට බයිබලේ නැති අයත් අත ඔසවලා කියන්න දේවානුභාවයෙන් මට දුන් ලියවිල්ලයි. හලෙලූයා. මේක ජීවිතයට අවශ්‍ය සහ අත්‍යවශ්‍යම දෙයයි. මුළු ලියවිල්ල. ආමෙන්. එතකොට ඔබ දැන් ඒ තුලින් තමයි මේක අසන්නේ මේ පරිවිඩය. මම ඔබට නැවත කියනවා හොඳට අහගන්න. හොඳට අහගන්න. ඔබේ සිතේ තිබෙන යහපත් ආශාවල් ඉෂ්ට වෙන තුරුත් මතුත් ඔබට මොකුත් වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. මේ තුල හොඳට ස්ථාපිත වෙන්න මට සුද්ධාත්මයන් වහන්සේ අද කතා කරා කියලා නිසකවම කියන්න මට දෙවියන් වහන්සේ ඊයේ රාත්‍රී කාලේ මෙතන ලියලා තියෙනවා නැවත කියන්න පුතේ නැවත කියන්න උච්චාරණය කරන්න නේද මෙතන කියනවා මෙතන මම ලියලා තියෙනවා මේක ලියලා තියෙනවා උච්චාරණය කරන්න කියලා ස්වාමින් වහන්සේ කිව් දේ ඉස්ස වෙන තුරු මට මරණයක් නැතමය කියන්න ඔක්කොම දෙනා කියන්න ස්වාමීන් වහන්සේ කිව් දේ ඉස්ස වෙන තුරු අධ්‍යකුසලා කියන්න හලෙලූයා කියන්න හලෙලූයා මක් නිසාද සියල්ල වෙනස් කර දෙන්නේ ස්වාමීන් වහන්සේ කෑ ගහලා කියමුද ආමේන් කියලා ආමේන් කෑ ගහලා කියමුද ආමේන් කියලා රයිට් යන්න බ්‍රදර් ඔව් ආත්මයන් වහන්සේ කරන කොටගෙන දේව මාලිගාවට ආවේය ආමේන් හලෙලූයා සෙනග සිමියොන් වගේ ඔබේ ඊම යෑම තිබෙන්න ඕනේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන කියන්න ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන කියලා ඔබේ සභා ජීවිතය දේවමාලිගාවේ ජීවිතය දේව ගෘහයේ ජීවිතය දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මේ ගනුදෙනුව සම්බන්ධතාවය තිබෙන්න ඕනේ මොනවද ආත්මයන් වහන්සේ කරුණ කොටගෙනයි ආමෙන් ඔබව ගැලෙව්වේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල. ප්‍රශංසා වේවා. ඔබව පිහිටෙව්වේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල. ආමේන්. ඔබට සැපෙව්වේ ඔබට පත් කළේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන. හලෙලූයා. හලෙලූයා. ඔබ ගැන දේවල් යෝජනා කළේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන. හලෙලූයා. හලෙලූයා. අද නේද මම මේ ඊයේ දවසේ කුමාර්ගේ ජීවිතය ගැන මෙනෙහි කළා. බලන්න නේද? බයිබලයේ කියනවානේ දුප්පතුන්ව දූවිල්ලෙන් ඊට පස්සේ
දිලින්දන්ව කසල ගොඩින් එසෙව්වේ ඔසවන්නේ ඔසවන්ට යන්නෙත් මමයි. මේකේ පරාජිත වෙන කවුරුත් නැහැ කියලා මම යේසුස් වහන්සේගේ නාමයෙන් කියනවා. ඔබට ස්වාමින් වහන්සේට ඇත්තේ එක මාර්ගයක් නොවේ මාර්ග දසදහස් ගානක් තියෙනවා. ඔබ පෝෂණය කරලා ඔබ නගා සිටවලා ඔබට ආශිර්වාද කරලා ඔබ වර්ධනය කරලා ඔබ සංවර්ධනය කරලා ඔබ ස්වාමින් වහන්සේ මෙහෙවන්ට යනවා තලයන් වලට ගෙන්ට යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලුයා. දැන් මේ ගමන කරුණා කළා මාංශයෙන් යන්නේන ගමන කරගන්න එපා. ආමේන්. හලෙලුයා. නේද? ඔබට ඒක ඔබටයි මටයි අපි ඔක්කොන්ටම සුබ සිද්ධ වීමක් නැහැ. ආමෙන්. සුබ සිද්ධ වීමක් නැහැ. ඇයි දන්නවද? ඔබ සිතන්න ඕනේ මගේ දෙවියන් වහන්සේ මාව කැඳවලා තියෙනවා. මං දෙවියන් වහන්සේගේ ගෘහේ සිටින්න ඕනේ. මම කරන දේ මිනිස්යාට නොවේ. ඒ කරුණාවේ ආත්මය, අනුකම්පාවේ ආත්මය, ප්‍රේමේ ආත්මය ඒව ඔක්කොම ඔබ තුළ තියෙන ඇත්ත. නමුත් මම ප්‍රධානම දේ මගේ ස්වාමින් වහන්සේගේ ඇස් දෙකට පේන්නයි මේ සියල්ල කරන්නේ. හලෙලුයා ස්වාමිනී. හලෙලුයා. ඔබ දන්නවද මම ඊටාම ආසාවෙන් අනුකරණය කරන දෙයක් තමයි එබැවින් රහසින් දකින පියාණන් වහන්සේ නුඹට විපාක දෙන සේක. ප්‍රශංසා වේවා. කොහොම දකින්නද? රහසින් දකින. ඒ නිසා ඊටාම පැහැදිලිව දේව ධර්මය අපි අතරට සුද්ධාත්මයන් වහන්සේ ඒවා තිබෙනවා. ආමේන්. හලෙලුයා. හැම කෙනෙක් කියමු වහන්සේට ප්‍රශංසා වේවා. ඒ කියපු ටික දැන් කියපු එක විතරක් කියන්න. ඔව්. ආත්මයන් වහන්සේ කරන කොටගෙන දේව මාලිගාවට ආවේය. මහත්යාගේ තල්ලු කිරීමටවත් නෝනාගේ තල්ලු කිරීමටවත් දෙමව්පියන්ගේ තල්ලු කිරීමටවත් දරුවන්ගේ තල්ලු කිරීමටවත් මේ එන ගමනක් නොවිය යුතුයි මේ සභා ජීවිතය. හලෙලුයා. මේක ආත්මයන් වහන්සේ කරන කොටගෙන අපේ ජීවිතේ තල්ලු වෙලෙන්න අවශ්‍යයි. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඒකට කියනවා වචනය සිංහලෙන් සුදු ලියවිල්ලේ ගෙන යනු ලබන්නා වූ. හලෙලුයා. කොළඹනු ලබන්නා වූ. මෙහෙවනු ලබන්නා වූ. මග පෙනු ලබන්නා වූ. ආමෙන්. ආමෙන්. කෝ ඔක්කොම කිම හලෙලුයා. චූටි කාරණාවටත් අපේ බොහෝ සෙනග අපේ සෙනග චූටි කාරණාවටත් ආත්මයන් වහන්සේ මග පෙන්නමෝ ක්‍රියාත්මක වෙනවා. එතකොට කාරණා සම්පූර්ණ වෙනවා. හලෙලුයා ස්වාමිනී. ආමෙන්. ඔක්කොම කිම හලෙලුයා කියලා. ඔක්කොම ඊශ්‍රායල් ජනතාවගේ සැනසීම බලාගෙන සිටිය එක මිනිසෙක්. මිනිස්සු කී දෙනෙක්ද? එක්කෙනෙක්. එක මිනිසෙක්. තවත් ඕකේ ඉන්නවා ස්ත්‍රීවරුන්ගේ පැත්තේ. තවත් කෙනෙක් ඉන්නවා. ඒකත් බලනවා අපි. ආමෙන්. එක්කෙනෙක් බලාගෙන සිටියා. මම විශ්වාස කරනවා අද උදේ කිසිම සැකයක් අනුමානයක් දෙසිතක් නැතුව මං කියනවා ඒ කෙනා ඔබ වෙන්ට යනවා. ප්‍රශංසා වේවා. ඒ කෙනා ඔබ වෙන්ට මට තියෙන ආසාවල් ඔබට පේනවද දන්නේ නැහැ. ඔබට දැනෙනවද දන්නේ නැහැ. මට හරි ආසයි මමයි සිස්ටර් විතර කතා කරන්නේ මේ කොහොමද විග්‍රහ කරන්නේ මම ලුණු ගතිය. හරිනේ? ලුණු ගතිය අපිට ආසයි නියම ලුණු ගතියට ප්‍රමිතියට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේ ගෘහයේ වැටලා විවෘත වෙලා අවංකව කරුණාකාරණා කියා දීලා උන්වහන්සේට හරි ගැස්සිලා හොන්දට নমස්කාර කරන සෙනගනවා දකින්න. නේද? හොන්දට යාඥා කරන අය වෙනවා දකින්න අපි හරි ආසයි. දේව පාදපාමුල නේද? ආපුවම නේද දෙවියන්වහන්සේට নমස්කාර කරන්න ඇවිල්ලා තියෙන්නේ. හලෙලුයා. දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඇවිල්ලා තියෙන්නේ. සේවය කරන්න ඇවිල්ලා තියෙන්නේ. නේද? මේ දේව මාලිගාව හිටපු කෙනෙක්. තවත් එක්කෙනෙක් ඉන්නවා ඕගොල්ලෝ වගේ දේව මාලිගාව හිටපු කෙනෙක් එතනම. නේද? එයා අර ගීතිකාව කියේ නෑ. අහුමා කවදා මැරෙම්ද? එහෙම කියේ නෑ එයා. එහෙම කියේ නෑ. එයාට 80 බර ගානක්. 80 ගානක්. අහන්න ඊළඟට. ඔව් ලදරු ජේසුස් වහන්සේට ව්‍යස්ථාවේ සිරිත ලෙස කරන පිණිස ඔව් මව්පියන් විසින් උන්වහන්සේ ගෙනා විට උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුවේ සිමියොන් වාගේ කැපවෙච්ච භක්තිවන්ත කෙනෙකුව යේසුස් වහන්සේව ඔසවන්ට තරම් වාග්යවන්ත වුණා. හොඳ අත්පලසානාදයක් සිමියොන්ට දෙමු. හලෙලුයා. සිමියොන් දැන් ඉන්න ඕන තැන ඉන්නවා. ඒ නිසා නමුත් අපිට තාම සිමියොන් ගැන කතා කරද්දී පුදුම මහත් ගතිවේගයක් තියෙනවා. මහත් ගතිවේගයක් තියෙනවා. හලෙලුයා. හලෙලුයා. භක්තිවන්ත මිනිස්සු තවත් අනිත් එක මොකද්ද? කැපවෙච්ච මිනිස්සු උන්වහන්සේව ඔසවන්ට ඔසවාගෙන ඉන්න සමත් වෙනවා.
පුළුවන්කම ලබනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය සේවය. යේසුස් වහන්සේගේ රාජ්‍ය සේවය අද ඔබයි මමයි ඔසවාගෙන යන්නට යනවා. හලෙලූයා. හලෙලූයා. ඔක්කොම කියමුද හලෙලූයා කියලා? ඔක්කොම කියමුද හලෙලූයා කියලා? රයිට් බ්‍රදර්. කියන්න. උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ඔන්න ප්‍රශංසා බලන්න. කරමින් කියනුවේ. සුද්ධාත්මයන් වහන්සේ කිව් දේ සිමියෝන් විශ්වාස කළා. හොඳ වයසක ඉන්න කෙනා මැරෙන ඒවා ගැන නේද අරවා මේවා ගැන කල්පනා කරේ නෑ. මම යේසුස් වහන්සේව දකින්නවාමයි, මම උන්වහන්සේව දරනවාමයි, මම මේ සාක්ෂිය කියනවාමයි, ආලෝකය අනිසරකට පෙන්නනවාමයි, සන්තෝෂයක් ඇති වෙනවාමයි. හලෙලූයා. කියන්න. ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ වචනය ලෙස ඔක්කොම දෙනා කියන්න. ඔබගේ වචනය ලෙස මදි කියන්න. ඔක්කොම දෙනා කියන්න. ස්වාමිනී ඔබගේ වචනය ලෙස. ආය පාරක්. ඔව් බයිබලේ මේ දාවිත්ලා වගේ අයව ස්වාමින් වහන්සේ වචනෙන් සෝදිසි කරලා තියෙනවා. හලෙලූයා. මට මතක හැටියට පස්සේ බලමු අපි ඒවා 105 ගීතාවලිය පස්සේ ගෙදර ගිහලා කියන්න. 105 ගීතාවලිය 17න් පස්සේ කියවද්දී ඔබට ලැබෙයි. පස්සේ බලන්න හරවන්න එපා, ලියා ගන්න ස්ථිරව තියෙනවා. මම ඔබට කවදාකවත් බොරු කියලා නැහැ. ඒ නිසා සෝදිසි කරලා තියෙනවා උන්වහන්සේගේ වචනේ. හලෙලූයා. හලෙලූයා. ඔක්කොම කියමු හලෙලූයා බ්‍රදර්. ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ස්වාමිනී ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක. හොඳ අත්පල සන්නාදයක් ස්වාමින් වහන්සේ. සමාදානයේ කුමාරයව ඔබ උච්චාරණය කරලා කාටද බාර දෙන්න යන්නේ? එතන සමාදානය තියෙනවා. ප්‍රශංසා වේවා ස්වාමිනී. පණ අදින කෙනාට හරි කමක් නෑ. සමාදානයේ කුමාරයව බාර දෙන්න එතන විශිෂ්ට ජයක් ලබන්ට යන ඔය ආත්මය. හලෙලූයා. හලෙලූයා. සමාදානය ඔබට ඉවර දෙක 31 ඉවර 31 නැහැ තව තියෙනවා. මක් නිසාද අන්‍ය ජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද? සියල්ලන්ට ආලෝකයක්ද? ඔබගේ ඊශ්‍රායල් සෙනගගේ තේජස වූ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළල් කළා වූ ගැලවීම. ඔක්කොම කියමු හලෙලූයා. නේද? අපේ අද තේජස වෙලා තිබෙන්නේ මේ යේසුස් වහන්සේ. ආමෙන්. හලෙලූයා. අපේ මේ ගැලවීම වෙලා තිබෙන්නේ මේ යේසුස් වහන්සේ. ප්‍රශංසා වේවා. අපේ මේ සතුට සහ බලාපොරොත්තු වෙලා තියන්නේ යේසුස් වහන්සේ. මහිමේ වේවා ස්වාමිනී. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? ආමෙන්. 36ට යන්න බ්‍රදර්. නේද? මාතෘකාව ඊළඟ සියලුම අඳුරු කාලවල දෙවනි චරිතය. 36. තවද අයිපොට පඩි මේගොල්ලෝ ආරෝ ගන්න කයින්නකො. ලූක් සුභාරංචිය දෙවනි පරිච්ඡේදය 36 38ට දෙවනි චරිතය අවසන් කරන්න යනවා. තවද ආශර්ගේ ගෝත්‍රයේ පානුවෙල්ගේ දූ දැන් මේ නම් ටිකක් තියෙනවා ඒවත් අහගන්න ඕන නැතව දැන් දැකලත් නැතුව ඇතිනේ. අයින් කියන්නේ. තවද ආශර්ගේ ගෝත්‍රයේ පානුවෙල්ගේ දුව වූ ඉතා වයස්ගත වූ අයියෝ වයසක අයත් ඒක ASCII නේද? දැන් ඔබ දැකලා තියෙනවනේ අපේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල, සමිති සමාගම් වල වයසක අයට no place. No place. අහගන්න ඕනේ. ලංකාව ගැන විතරනේ අපි පොඩක් වැඩිපුර දන්නේ නේද? අපේ මේ ස්ථානවල ගෙවල් ඇතුලේ වුණත් වයසක අයට no place වගේ නිකන් දැනෙනවා. අපිට එහෙම වෙලා නැහැ. මම කියන්නේ එහෙම දැනෙනව නේද? පුදුම ප්ලේස් එකක් තියෙන්නේ තරුණ අයටයි දුවන්න පයින්න පුළුවන් අයටයි මොනවා හරි නේද? නමුත් සභාවේ ප්ලේස් එක තියෙන්නේ වයසක අයට. හලෙලූයා. තරහ වෙන්න එපා අපේ ළමයි. අපේ තරුණ ළමයි සහ අලුත බැඳපු අය සහ ටිකක් ජීවිතේ යම්කිසි කාලයක් ඉදිරියට ආපු අය මොකුත් හිතන්න එපා. නමුත් මං ආයේ කියනවා මෙතන ප්ලේස් එක තිබිලා තියෙන්නේ සිමියොන්ලා සහ ආනලා වගේ අයට. ආමෙන්. හලෙලූයා. එතකොට මෙතන ප්ලේස් එක තියෙනවා කාටද?
මාත් මොකුත් කියන්නේ කවුරු බලාගෙන හිටියත් නැගිටලා ගියත් කමන්නේ වැඩසටහනේ මාත් ඉන්නවා. මෙතන ප්ලේස් එක තියෙන කාට වගේද පේන්නේ? ශබ්දෙන් කියන්නලා. හයියෙන් කියන්න ඕනේ ඒක ඔක්කොම. මෙතන ප්ලේස් එක තියෙන කාටද? ආත්මීකව පරිණත වෙච්ච හැම කෙනාටම. ආමේන්. හලෙලූයා. ආත්මීකව පරිණත වෙච්ච. එතකොට මේක ලබා ගන්න බැරි දෙයක් නොවේ. ලබන පිණිස දුවන්නයි තියෙන්නේ. හලෙලූයා. ලබන පිණිස දුවන්න. අල්ලා ගන්න පිණිස දුවන්න. අත්පත් කර ගන්න දුවන්න. තලයන් වලට පැමිණෙන්න. හලෙලූයා. ඔක්කොම කිම හලෙලූයා කියලා. ඔන්න පටන් ගත්තා දෙවනි චරිතය. ඊතා වයස්ගත වූ ආනානම් අනාගත වතුරවරයෙක් සිටියාය. මෙන්න තවත් කෙනෙක් ඒ මාලිගාවේ. අරයා එන්න යන්න ඇති කියලා හිතුණා. කවුද? සිමියෝන්. මෙයා සිටියා දේවගෘහේම පැත්තක සිටියා. මටයි සිස්ටර් එක කියන අපේ සභාවේ සිස්ටර් කෙනෙක් පාස්ටර් සිස්ටර් මතක නැද්ද? ඉස්සර මං අර උඩුමාලේ निराहार දවස්වල බ්‍රාස්පෙන්දා නේද? උදේ ඇවිල්ලා යාඥාවට ඉඳලා සවස් වෙනකන් සභාව උදෙසා යාඥා කළා. මතක නැද්ද? මං ඇයට කිව්වා එහෙම මතක තියෙන නිසා තමයි අදත් ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන් ගෙදර. හලෙලූයා. 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 එහෙම අද ඇයත් නේද? හොඳ ජීවිතයේ වයසට ඇවිල්ලා තියෙනවා. ඇය කියනවා නේද? මට මේ කියන දේ පාස්ටර් මේ මතක නෑ වගේ. මං කිව්වා ඔය හොඳටම ඇති මතක තියෙන තරම්. මාව මතක තියෙනවා නම්, සිස්ටර් මතක තියෙනවා නම්, ප්‍රධාන කොට තමගේ මහත්තයා මතක තියෙනවා නම්, ඒ හොඳටම ඇති. ඔක්කොම කිව්ව හලෙලූයා කියලා. ඕගොල්ලෝනත් සමහරට විහිළු කරනවා ඇති. නෝනා කියපුවම ඕගලන්ට නේද? ගෙදරින් නෝනා කියපුවම මට දැන් මතක නෑ අනේ මොකුත්. ඒතකොට ඔයගොල්ලෝ 1000 කොලයක් දීලා බලන්න. මහත්ය කියනවා නම් මට දැන් මොකුත් මතක නෑ. ගෙදර වගකීම් වලින් පයින් වල නිසා දන්නේ නෑ. මට දැන් මොකුත් මතක නෑ. නිකන් බලන්න ඔයාගේ සල්ලි වගේක් තිබුණා. මේ හම්බුණ කෝ හෙව්වා තමයි ඒක. හොද්දට මතකයි. හරි ඒකෙන් අපි හාටම කියන්නේ. ඊතා වයස්ගත වූ ආනානම් අනාගත වතුරවරයෙක් සිටියාය. ඊතා වයස්ගත වූ ආනානම් අනාගත වතුරවරයෙක් සිටියාය. දැන් බලන්න ඇයට දීමනාවකුත් ජීවිතේ තිබුණා. මොනවද ඒ දීමනාව? අනාගත වක්තෘවරියක්. ආමෙන්. හැබැයි ඔයගොල්ලෝ මොකුත් හිතන්න එපා. සිමියෝන් ගැන කියපුවම මම සිමියෝන්ව සම්පූර්ණ දකිනවා. ආනා ගැන කියපුවම මම ආනව සම්පූර්ණ දකිනවා. ආදි සභාවේ මුල් සභාවේ යේසුස් වහන්සේගේ යුගය තුල මේ අනාගත වක්තෘවරිය කොයි වගේ චරිත රටාවකින් හැඩවෙලා ඉන්නට ඇතිද කියලා මම දකිනවා. සිමියෝන් ලැබෙන මිනිස්සුયો කොයි වගේ චරිත රටාවකින් වට වෙලා ඉන්න ඇතිද කියලා මට පේනවා. හලෙලූයා ස්වාමිනී. හලෙලූයා. ඔක්කොම කිම හලෙලූයා කියලා. ඒ අය වර්තමානයේ ඉන්නා වූ අනාගත වක්තෘවරියන් සහ අනාගත වක්තෘවරයන්ගේ හැඩය නොවේ. මං කිසි දෙයකටවත් කාටවත් දොස් කිව්වේ නෑ. මං කියන්නේ ඒ හැඩය නොවේයි මම ඒ අයගේ දකින හැඩය. ආමෙන්. ආමෙන්. ඒ වගේම ඒ අයගේ ඒ කැපවීම සහ අනිත් එක භක්තිවන්ත ජීවිතයේ හැඩය මට ආත්මයන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම අනාගත වක්තෘවරියගේ දේව ගෘහයේ ජීවිතය ඒක අපිට පෙන්නනවා. අද ඒ දේවල් ලබන පිණිස දුවවන්ට පුහුණු කරන්ට ආත්මයන් වහන්සේ තුළ ස්වාමීන් වහන්සේ අපිව පත් කරලා තියෙනවා. ප්‍රශංසා වේවා. ඔක්කොම කිම හලෙලූයා කියලා. එතකොට කාටවත් අපි දෝෂාරෝපණයක් නොවේ. කාගේවත් අඩුපාඩුවක් කියන්නේ නොවේ. නමුත් අපි කැමති
යේසුස් වහන්සේගේ සිත පැලඳගෙන මේ ජීවිතය සම්පූර්ණ කරගන්න. හලෙලුයා. ආමෙන්. ඔන්න දැන් ආනා ගැන ආනා රයිට් හරි. ඈ කන්‍යා අවස්ථාවේ සිට 7 අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමග වාසය විවාහ කළා. වෙන්න ප්‍රථමයෙන් ඒ කන්‍යා අවස්ථාවේ ඉඳලා ඊට පසුව 7 අවුරුද්දක් කොච්චර කියන්න බ්‍රදර්? 7 අවුරුද්දක් 7 අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමග වාසය කළාය. කවුද ඒ? කවුද ඒ? හැබැයි ඒ දේව ගෘහේ නෙමෙයි. බයිබල් ඉතිහාස පොත්වල එහෙම පෙන්නලා නැහැ නේද? ආනා මහත්යත් එක්ක අවුරුදු 7ක් පල්ලි හිටිය කියලා නැහැ නේද? නැහැ. මේ බයිබලයේ ඉතිහාස පොත්වල එහෙම නැහැ. ඒ විවාහ ජීවිතෙන් පසුව ඔව් අවුරුදු 84ක්ම වැන්ද බුවක්ව සිටියාය. ඇයගේ ජීවිතේ අවුරුදු කීයක්ද ඇය වැන්ද බුවක්ව සිටියේ? 84ක් 84ක් ඇය වැන්ද බුවක්ව ඇය සිටියා. වැන්ද බුවක්ව සිටියා. අද 60 පැනපු ගමන් මොනවටද ලෑස්ති වෙන්නේ? මට ඇත්ත කියන්නලා. ඔයගොල්ලෝ ඔමින් ඔයගොල්ලන්ට පොඩි chance එකක් තියෙනවා. ඔයගොල්ලෝ මම මෙතන ඉන්න ඕනේ දැන් ඉපන්නේ පණිවිඩයට. මොනව කරගන්නද? තේරෙනවද? දැන් 60 පෙන්නට පස්සේ මොනවටද ලෑස්ති වෙන්නේ මිනිස්සු? ඕගොල්ලෝ මන් දන්නවා භක්තිවන්තයි හරි ඒවයි මේවා ඔක්කොම තියෙනවා බලවත්. ඕගොල්ලෝ තුලින් ඒවා මේවා ඍණාත්මක කතා කියන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු කියන්නේ කියන්න සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේ නොදන්න මිනිස්සු අතර හරි 60 පෙන්නට පස්සේ මොනවටද ලෑස්ති වෙන්නේ? මොන සිස්ටර් කියනවා නිදහසේ ජීවත් වෙන්න. එක රටවල ස්ත්‍රීවරු පෙට්ටිය හදනවා. ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ සමහරක් අය ඉන්නවා පෙට්ටිය හදලා ක්‍රිස්තියානිකාරේ නෙමෙයි. අවුරුදු 84ක් වයස ඇති ඇය වැන්දපු ජීවිතේ සිටියා. හලෙලුයා. හලෙලුයා කියලා. දැන් බලන්නකෝ බලාපොරොත්තුව. ඇයගේ බලාපොරොත්තුව බලන්නකෝ. ඇයගේ තියෙන මොනවද ගතිවේගය බලන්නකෝ. ඇයගේ තිබෙනා වූ ආත්මික පන්නරය බලන්නකෝ. ඇය තුල අවුරුදු 84ක් ඔව් ඇය වැන්දපුවක්ව සිටියා. ඇය දේවමාලිගාවෙන් අහක් වන ගොස්. ඔක්කොම දෙනා කියන්න. ඇය දේවමාලිගාවෙන් අහක්ව නොගොස් කියන්න. ඇය දේවමාලිගාවෙන් අහක් වන ගොස්. හරි අඩුම ගානේ ඕගොල්ලෝ කියන શબ્දෙන්. શબ્දෙන් කියන්න. කී දෙනෙක් ඇය ගැන ආනා ගැන සන්තෝෂද? ආනා ගැන සන්තෝෂ ශ්‍රීවරු අත උස්සන්න. හා තමා ගැන සන්තෝෂ වෙන ශ්‍රීවරු අත උස්සන්න. ඒ ආනට මෙහෙම රූණට මෙහෙම කටුස්සට කොහොම වෙයිද කියලා මන් දන්නේ නැහැ. ආනා ගැන සන්තෝෂ වෙච්ච අත උස්සන අය ඊළඟට රයිට් අත බා දාන්න. ඔබ ගැන සන්තෝෂ වෙන අත උස්සන්න. හොඳයි හොඳයි. ඒ කියන්නේ මට දැන් හිතා ගන්න වෙනවා කොහොම නමුත් ඔබ ආනා වගේ කියලා. හලෙලුයා. බලමු නෝනා ඔබේ තත්ත්වය ඉදිරි කාලෙදී ඔබ ආනා වගේද නැත්නම් නෝනා වගේද කියලා. ඇය අවුරුදු 84ක් තිබිච්ච ඇය දේවමාලිගාවෙන් අහක් වනකොස්. දැන් මෙතෙන්ට ඔබට දාගන්න පුළුවන් ගොඩාක් දේවල් ජීවිතේ. සේවෙන් අහක්ව නොගොස්. හලෙලුයා. යාඥාවෙන් අහක්ව නොගොස්. සභා ජීවිතෙන් අහක්ව නොගොස්. පැවැත්මෙන් අහත්
අහක්ව නොගොස් මට දන්නේ දේවල් කියන්න ඉක්මනින්. දේව සේවයෙන් අහක්ව නොගොස්. භක්තිවන්ත ජීවිතයෙන් ඇය අහක්ව නොගොස්. ස්වාමින් වහන්සේගේ වචනයෙන් ඇය අහක්ව නොගොස්. පොරොන්දු වලින් ඉවතට නොගොස්. හලෙලුයා. දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔබේ ජීවිතේ ලැබුණා. ඔබ උන්වහන්සේට පොරොන්දු දුන්නා. ඒ වයින් ඉවතට නොගොස්. ඇය දේවමාලිගාවෙන් අහක්ව නොගොස් රෑ දවල් දෙකයි निराහාරයෙන් ඉඳ. කොහොම ඉන්න? හලෙලුයා. ඇයට පුළුවන් ආකාරයෙන් ඇය ජීවිතේ කැපවීම කරලා තියෙනවා. निराහාර යාඥා තුල. ප්‍රශංසා වේවා. ස්ත්‍රීවරුන්ට බයක් තියෙනවා. නොකෑවද මැරෙනවා. නොකෑවද මැරුණා. නොකෑවද මැරුණා. බයිබලයේ කියනවා මිනිස්සු ජීවත් වෙන්නේ රොටි පමණකින් නොවේ. නොවේ. කියන්නේ කෑමෙන් විතරක් නොවේ. යේසුස් වහන්සේගේ යුගය තුල තිබිච්ච විශේෂිතම ආහාරය රොටිනේ. රොටි මම හිතනවා සිස්ටර් නම් ඒ දේශයටම ගිහිල්ලා ඒව කාලා තියෙන රොටි. ඒ රටටම ගිහිල්ලා මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අදත් ඒක ඒ විදිහටම තියෙනවා. නේ? අදත් ඒ රොටි ඒ විදිහටම සූදානම් කරලා අලෙවි කරනවා තමයි ඒ දේවල් තියෙනවා. ආමෙන්. මනුෂ්‍ය ජීවත් වෙන්නේ කෑමෙන් පමණක් නොවේ. දැන් මේ සභාව මේ ඔබ ඉන්නේ කාපු නිසා නොවේ. හලෙලුයා. නිරාහාරයන් සහ යාඥාවන් නිසායි. කැපවීම නිසායි. මෙදහත්කාරකම් නිසායි. මේ දකින්නේ ටිකයි. දකින්ට යන්නා වූ අය බොහෝයි. සමාදානය ලබන්ට යන අය. ආමෙන්. හලෙලුයා. ජෙරුසලමේ සමාදානය. සේවයේ සමාදානය. ජනතාවගේ සමාදානය. අසරණින්ගේ සමාදානය. හලෙලුයා. හලෙලුයා. අර යම්කිසි කෑම කඩයක වේටර් කෙනෙක් දැනගත්තම අපි දෙන්න දේව සේවයේ ඉන්න අය කියලා ඉක්මනටම කියනවා පාස්ටර් පුළුවන් ද මේ වෙලාවෙදිම මගේ නෝනා අහවල් තැන මාළු කඩයක් කරනවා නේද? එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා ගොඩ වෙලා නේද? යා මේවත් කරලා නෝනා හරි සන්තෝෂ වෙයි සිස්ටර් ගිහිල්ලා කතා කරපුවම. නේද? ඔහුගේ සමාදානයේ උදෙසාත් මේක සත්‍යවාදී අපි යනවා ඒ අවස්ථාව ගන්නවා කිව්වා නේද? අපි මයිසයි කතා වුණා කොහොම හරි ඔහුගේ ආසාවනේ අපි වෙලාවක යමු. ඒ ව්‍යාපාරයටත් ආශිර්වාදයක් වෙන්න යාඥාවක් කරමු. හලෙලුයා. හලෙලුයා. ඔක්කොන්ටම ඇය ආනා සමාදානයේ මධ්‍යස්ථානයක් වුණා. හලෙලුයා. කන්නලව්වේ මධ්‍යස්ථානයක් වුණා. निराहारව තමාගේ ජීවිතය කැප කළා. මං ඔයගොල්ලන්ට කියනවා නේද? निराहारව හිටපු අය අකාලේ අයාලේ මැරෙනවා නම් ආනම එහෙම හිටපු කෙනෙක් 84ක් එතකොට ජීවත් වෙලා ඉන්නේ. ඒ රහස කී දිනකට අහුණාද? හම්බුණාද? ඒ රහස කී දිනකට හම්බුණාද? හම්බුණා. තේරුණා නෑනේ. निराहारව හිටියොත් කෑම නොකා හිටියම වේලක් දෙකක් එහෙම අත්හැරලා යාඥා කරපුවම තමාගේ ශරීරය දුර්වල වෙනවා මැරෙයි නේද? ජීවිතේ මැද්දේදී යන්න වෙයි ඉක්මනට කියලා හිතන අය ඕකල කල්පනා කරන ආනම ඕක කියද්දිත් 84ක්. ඕක කියද්දිත් මේ බයිබලයේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු බලන්න ඒගොල්ලන්ගේ යාඥාවන්, निराहारයන්, කන්නලවවන්, මදාත්කාරකම් ඒගොල්ලන්ව දීර්ඝව ජීවත් කරනු ලැබුවා. හලෙලුයා ස්වාමී. අනිත් අයට සමාදානය ලැබුණා. අනිත් අයට සුවය ලැබුණා. සභාව සැබෑ නම් නිකන් මුකුත් වෙන්න යන්නේ නැහැ. ආමෙන්. හලෙලුයා. හලෙලුයා. කන්නලව් කිරීමේ ආත්මය කියන්න බ්‍රදර්. රෑදවල් දෙකේ निराහාරයෙන් ඉඳ යාඥා කරමින් নমස්කාර කළාය. ඇයට තිබිච්ච එකම ආසාව තමයි යාඥාවෙන් රෑදවල් ස්වාමීන් වහන්සේ ගෘහයේ සිට নমස්කාර කළාය. ඔක්කොම කිව්ම හලෙලුයා කියලා. කී දෙනෙකුට තේරෙනවද මේක? අද ඔබට සුවය තිබෙනවමයි. හලෙලුයා. ඔබට ස්පර්ශය තියෙනවමයි. ප්‍රශංසා වේවා. ඔබට දෙවියන් වහන්සේ නේද ඒ වෙනස පෙන්නනවමයි. ආමෙන්. උන්වහන්සේ හලෙලුයා. නේද ඔබේ අය ඉදිරිපිට නෙවෙයි අන්‍ය ජාතින් ඉදිරිපිට ඔබ නිදහස් වෙච්ච බව උන්වහන්සේ පෙන්눔 කරන්න ශුති වේවා ස්වාමිනේ. මහිමේ වේවා. නමුත් මෙතන
ඇයගේ ඒ අවසානය කරන්න බ්‍රද ඉවරණකම් කිව්වත් 38 අවසාන පදය. කියන්න. ඈද ඒ පැයිම ඇවිත් ඇයද අර සිමියොන් වගේ ඒ පැයේම ඇවිල්ලා දෙවියන් වහන්සේට ස්තුති කොට මොනවද පළවෙනි එක? දෙවියන් වහන්සේට ඇය නිරාහාර ඉන්න කෙනෙක්, ඇය යාඥා කරන කෙනෙක්, නමස්කාර. ඒ වගේම නමස්කාර කරන කෙනෙක් සහ ස්තුති ප්‍රශංසා කරන කෙනෙක්. හලෙලූයා. ඊට පස්සේ ජෙරුසලමේ මිදීම ගැන බලා සිටි සියලු දෙනාට උන්වහන්සේ ජෙරුසලමේ මිදීම ගැන නේද සැනසීම ගැන ගැලවීම ගැන බලාපොරොත්තු ගැන බලා සිටි සෙනගට උන්වහන්සේ ගැන කතා කළාය. හොඳ අත්ප්‍රසන්නාදයක් ස්වාමීන් වහන්සේ දෙමු හැම කෙනෙක්ම හලෙලූයා. මිදීම අවශ්‍ය කරන දුක වේදනාවල සිටින බලාපොරොත්තුවක් නැති බලාපොරොත්තු අත්හැරිය කඩා වැටිච්ච අයට උන්වහන්සේ ගැන කතා කළාලු. ආමෙන්. මම ඔයගලන්ට කියනවා කතා කරන ඕගොල්ලන්ව ලැජ්ජාවට පත් කරන්නෙත් නෑ උන්වහන්සේ. ඒ අය ලැජ්ජාවට පත් වෙන්නෙත් නෑ අහන අය. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අහන අය ලැජ්ජාවට පත් වෙන්නෙත් නෑ. දෙක කියන්න. කතා කරන ඔබ ලැජ්ජාවට පත් කරන්නෙත් නෑ ස්වාමින් වහන්සේ. ඔක්කොම කියමු උන්වහන්සේ ප්‍රශංසා වේවා. දැන් ඒ නිසා අද ඔබගේ මේ ජීවිතේ සැනසීමේ සේවය ගැන සිත තබන්න අවශ්‍ය දවසක්. ආමෙන්. හලෙලූයා. ආමෙන්. මිදීමේ සේවය ගැන ඔබගේ සිත තබන්න අවශ්‍ය දිනයක්. හලෙලූයා. හලෙලූයා. අපේ සිත්වල දෙවියන් වහන්සේගේ රාජ්‍ය සම්බන්ධව බොහෝ දේ කරන්නට කැමති ආශාවල් තිබෙනවා. ස්තුති වේවා ස්වාමීනි. ඊයේ දවසේ මට සිතුණා මම සිස්ටර්ත් එක්කත් බෙදා ගන්නවා අපි කාරණා මේ වගේ අපිට සුභාරංචි සතියක් කියලා ඉදිරියේදී අපි පවත්වන්න ඕනේ. හලෙලූයා ස්වාමීනි. මොන සතියක්ද? සුභාරංචි මොන සතියක්. සතියක්ද? සුභාරංචි සතියක්. සතියක්. ඒකට හොඳම මාසයක් අපිට ලැබෙන්න යනවා ලබන මාසය. ප්‍රශංසා වේවා ස්වාමීනි. ආමෙන්. ආමෙන්. නේද? අපි කරන විශේෂ දෙයක් කුරුසියේ පූජාව නේද? හලෙලූයා. ඊටු ටික මතකද වචන? කුරුසියේ පූජාව. කුරුසියේ පූජාව දෙව්සුව මෙහෙය. ආමෙන්. ආමෙන්. ඒ සුභාරංචි සේවය. ස්තුති වේවා. නේද? අපි ගැලවුණා. දැන් ඔබට ආනට වගේ සිමියොන්ට වගේ ආත්ම බරක් තිබෙන්න ඕනේ. ආමෙන්. හලෙලූයා. ගැනීමට වඩා දීම ආශිර්වාදයක් කියලා කියන්නේ ඔබ කරන සේවයට ඔබට ආශිර්වාද වෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආන ජීවිතය දුන්නා. ආනට ජීවිතය ලැබුණා. හලෙලූයා. සිමියොන් නේද? වැපුරුවා සිමියොන්ට උන්වහන්සේව දෑතින් වඩා ගන්නට කරුණාව ලැබුණා. මහිමේ වේවා ස්වාමීනි. ඔබ සිතන්නේ නැති සේවාවන් දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යනවා. හලෙලූයා. ඔබ පුදුම විදියට උන්වහන්සේ කැඳවන්නට යනවා. යේසුස් වහන්සේගේ ඔක්කොම කියමු හලෙලූයා කියලා. හලෙලූයා. අද විශේෂයෙන්ම මෙන්න අපේ නේද කුඩා මේ සේවය තුල අපේ ජීවිතේ කරන මේ කුඩා පරිත්‍යාගයන් තුල විශිෂ්ට දෙයක් අද දවසේත් ඔබේ ජීවිතේ වෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. අපි දකිනවා අපිට මුණ ගැසෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල මිනිස්සු සම්මුඛ වුණාම ඒකොලන්ට වෙච්ච හාස්කම් අර මෙහි පාස්ටර් ඒ මෙහි ආවල් මෙහි අතනදී අර සභාවේදී පාස්ටර් ආපුවම සිස්ටර් ආපුවම ඔයගොල්ලෝ යාඥා කරපුවම මං එදා තමයි මගේ ජීවිතේ මට ලැබුණේ. ස්තුති වේවා මම ස්වාමීනි. නිදහස් වුණා. මා සුව වුණා. ප්‍රශංසා වේවා. පාලකවරු කවුද? පාලකවරු ඊයේ පෙරේද දවසක පාලකවරයෙක් කතා කරලා කියනවා දියතලාව ඉඳලා පාසර් වහන් මෙන්න ඔයාගේ යාළුවෙක් හම්බුණා මට. මෙන්න ඔයාගේ දියතලාවේ යාළුවෙක් හම්බුණා. මං කිව්වා කවුද? දෙන්න. එතකොට එයා කතා කරලා කියනවා පාස්ටර්ට මතකද බර්කි? ටර්කි නෙමේ. පාස්ටර්ට මතකද බර්කි දියතලාවේ? මං කිව්වා ඔව් මල්ලි ඔයා හොඳට මතකයි. අද ඔයා ඒ කරපු සේවය නිසා අද අපි මෙහෙම ඉන්නවා. ලොකුවට අවබෝධයක් තිබිච්ච කාලයක් නොවේ. එකතු කරගෙන ගිටාර එකක් අරගෙන ඔවුන්ගේ ගිටාරුත් ඔක්කොම අරගෙන ඇවිල්ලා මාත් එක්ක ප්ලේ කරලා ගීතිකා කිව්වා. ඒ ආලේපය අද ඔවුන්ව ආලේප කරලා තියෙනවා. දැන් ඒ බර්කි තමයි ඒ පාස්ටර්ගේ හොයක පාස්ටර්ගේ පවුලේ අයට ඒ අයට මියුසික් උගන්වන්නේ. කිසිම දැනගැන්මක් නැතුව සිටියව අයට දැනසේ දැනගැන්ම දුන්නා. අද හැම තැනම ඒ වගේ
නේද දෙනස්වල සුති කරනවා කොතන හරි නේද සේවයන් මම පාස්ටර්ට කතා කරලා කිව්වා නේද පාස්ටර් ඔබගේම ප්‍රදේශය තුල ලංකාතිලක නේද අපි සුභාරංචිය කතා කරලා යාඥා කරපු කෙනා ඔන්න දැන් දංකොටුවේ පාස්ටර් නම් ගැටියට කියන්නේ ගියොත් ගොඩක් අය ඉන්නවා අද ඒකොළො පාලකවරු ආමෙන් හලෙලුයා සමහර ස්ථානවල මෙතොදිස්ස දේවස්ථානවල නේද පූජකවරු වෙලා තියෙනවා මාත් එක්ක ඒ බැප්ටිස්ට් චර්ච් එකේ හිටපු නේද ඒ පැට්‍රික් ලෝරන්ස් කියන කෙනා අද ඇන්ග්ලිකන් සභාවේ සෙන් ඇන්ඩ්‍රූ හරි මොකක් හරි එතන චර්ච් එකේ කොළඹ ස්කූල් එකකුත් තියෙන්නේ ඒකේ ප්‍රධාන පූජකතුමා වෙලා තියෙනවා ඉතින් මං දැනස්ව ස්තුති කරනවා නේද මේ අයව දෙවියන් වහන්සේ ස්පර්ශ කරලා තියෙනවා මේ භක්තිවන්ත ජීවිතයේ ඔබේ යාඥා ජීවිතේ මදහත්කාරකමේ ජීවිතේ කැපවීමේ ජීවිතේ උන්වහන්සේ පූජා වීමේ ජීවිතය ආනගේ ජීවිතය විතරක් නොවේ ආමෙන් ආනගේ ජීවිතය පමණක් නොවේ සිමියොන්ගේ ජීවිතය පමණක් නොවේ අද උදෑසන ඔබ තුල පුදුම දේවල් දෙවනසේ කරන්න යනවා ඔබ දන්නේවත් නෑ ඔබ සිතන්නේ නෑ ඒ එන්නා වූ මතු දවස්වල පැය තුල නේද ඉතුරු කාලය තුල අවුරුදු වල මාසවල ස්වාමින් වහන්සේ ඔබ අරගෙන පාවිච්චි කරන්න යනවා ඔක්කොම කියමු හලෙලූයා කියලා අපි දැන් නේද පැමිණෙන්නා වූ දින පවා සූදානම් වෙමු දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දින හැටියට අපේ ජීවිතවල ලබා ගන්නට අද දවසේ කන්නලව් කිරීමේ ආත්මය ඇතුව සභාව නැකිටලා ඔක්කොම ඉදිරියට එන්න ඕනේ නැකිටිමු සභාව